ඉදියාපු කුඩ අරගෙන කඩේට ගිහිල්ලා ඒවා එහෙම කඩවලට දාලා තමයි ඉස්කෝලේ ගියේ. ඉතින් එහෙම ගිහිල්ලා ඉන්න අතරතුරේ මම විද්‍යාලයේ රගර් කණ්ඩායමට යොමු වෙනවා. කොහොම අරගෙන එළියට එල්ල බලුවම පැය එකමාරයි මම ලියලා තියෙන විභාගේ. පැය 3ක් තියෙනවා. ඉතින් මං හිතුවා එන මේකත් ඉවරයි කමක් නැහැ කියලා ආවා. ඇවිල්ලා තුන්වෙනි පාරටත් උසස් පෙළ ලිව්වා. ඔව් ඒක හරි ලස්සන කතාවක්. මම වරලත් වාස්තු විද්‍යාඥයෙක් සුදුසුකම ලබා ගත්තට පස්සේ මට මිනිසුන් පිළිබඳ සහ ඒ ආපු ගමන තුළ තිබ කලකිරීම එක මම ඔක්කොම ටික එකතු කරලා ඇත්තටම උපාසාදි දාලා ගිනි ගොඩක් ගැව්වා. අපි කරා ගොඩක් පිටරට හෝටල් නිර්මාණය කරන වැඩ කරා. මාලදිව වයිනේ වියට්නාමේ. මගේ ෆස්ට් ප්‍රොජෙක්ට් එක සීෂෙල්ස්. ඉතින් ඊට අමතරව ලොකුම ව්‍යාපෘතිය තමයි නවීන් ගුණරත්න මහත්මයා නිෂ්පාදනය කර ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ. ඒකේ ප්‍රොඩක්ෂන් ඩිසයින් එක එතුමයි මමයි දෙන්න තමයි කරේ. ඉතින් මම ඒකට මුදලක් ගෙවුනේ 250 350 කියලා. මොකද බුදුහාමුදුරුවෝ නිවනම නිකන් දීපිගේ අපි මොකටද මේක මම හිතුවා මේක මුදලක් ගාලා ඒ රුපියල් 250ට 350 ලඝු කරන්න කියලා. ඇත්තට නිදහස් අධ්‍යාපනයට මම හිස් මුදුනේ ගරු කරනවා. කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපනයක් දුන්නේ නැත්නම් අපි යෝගයට අද පිටින්ට එන්න බෑ. අපි හුඟක් වෙලාට සමාජෙත් එක්ක තැල්ලා අපි වොරියර්ස්ලා ඒ කියන්නේ සටන්කරු වෙනවා. ඒකට අපි සමහරලාට මරාගෙන මැරෙන තැනට ඔළුව හදා ගන්නවා. හරි වැරදි අපි උපතින් අරන් එනවා. ඒක නිසා තමයි මේ අපි කොච්චර දේවල් ඉගෙන ගත්තා උපාධාරයෙන් ඉන්නවා මිනිස්සු නෙමෙයි. හදවත නෑ මොලේ තියෙනවා. ඒක නිසා සල්ලි විතරක් පේනවා. එතකොට මේකයි නිවන කියලා මං හිතන්නේ කිසි කෙනෙකුට කියන්න පුළුවන් කියලා. මොකද නිවන කියන්නේ තමා තුළ තියෙන දෙයක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ ඇඳුම් මාරු කරගත්තු වෙනම මේකප් එකක්. ඒ මේකප් එක ඇතුළේ ඉන්නේ ඒ ගමන ආපු සාමාන්‍ය පුද්ගලයා. ඒක නිසා මම කියන්නේ මේක මේ වෘත්තිය මත තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වෘත්තීය ආභරණය පැළඳ ගන්න පුද්ගලයාගේ ජීවිත පසුබිම තුළ තියෙන ප්‍රශ්නයක්. ඒක නිසා ජීවිතේ වරදින්න ඕන. වරදින වෙලාවේදී වැරදුනහම සමාව දෙන කෙනෙක් හම්බ වෙනවා නම් වාසනාවක්. සමාව දුන්නේ නැත්නම් අඩුම ගානේ තමුන්ට සමාව දෙන්න ඕනේ. වර්ණ වලින් ලොකු දෙයක් කරන්න බෑ ජීවිතේ සැහැල්ලු බවට. කරන්න පුළුවන් බඩු අඩුවීම සහ අපි ජීවත් වෙන රටාව තමයි. එතකොට අපිට හැමතිස්සෙම මේ විශ්වයේ රූපේ දකින්න බෑ ත්‍රිමාණයෙන් එළියට යන්නේ නැතුව. අපාර්ට්මන්ට් එකක් ඇතුළේ යන එක තුලම අපි හිරගියක් සල්ලි දීලා ගන්න එකක්. වාස්තු බලන්න ඕන නම් බලන්න. හැබැයි රට වටේ ගිහිල්ලා වාස්තු බලන්න එපා. ෆෙන්ෂුයි බලන්න ඕන නම් බලන්න. රට වටේ ගිහිල්ලා බලන්න එපා. එක තැනකින් තෘප්තිමත් වෙන්න. නිර්මිත පරිසරය කියන්නේ කිසි කෙනෙකුට අවස්ථාවක් හම්බෙන්නේ මේ අවකාශයෙන් ඉඩක් අරන් ඒකේ කෑලි කපලා වැඩක් කරන්න. සෙත්සුව ප්‍රාණජීව ඔබ වෙත ගෙන එන ප්‍රාණසම සහෘද කතිකාවතකට අද අපි තවත් වැඩසටහනක් සඳහා යොමු වන්නේ ප්‍රාණසම අදහස් දරන ප්‍රාණවාචී අදහස් ගෙනෙන තවත් ප්‍රාණසම මිතුරෙක්. ඔහු එක්තරා යුගයක ලංකාවේ වාස්තු විද්‍යාව නැත්තම් ගෘහ නිර්මාණ ශිල්පය තීරණාත්මක ලෙස වෙනස් කරන්නට දායක වෙච්ච සම්පත්දායකත්වයක් ලබා දුන්න පුද්ගලයෙක්. අපි අද වැඩසටහන සඳහා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් පිළිගන්නවා වරලත් වාස්තු විද්‍යාඥ බාහිර කතිකාචාර්ය රොෂාන් චන්ද්‍රරත්න මැතිතුමන්. අයිබෝන් සාරංගමයි. රොෂාන් අපි ඔබගේ අතීතය දිහා මොහොතක් හැරිලා බැලුවොත් ඔබ කුරුණෑගල මලියදේවෙන් අධ්‍යාපනය ලබලා ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයෙන් වාස්තු විද්‍යාව පිළිබඳව උපාධිධාරියෙක් වෙලා ඒ වගේම රාජ්‍ය ආයතන ගණනාවකටත් තමන්ගේ වෘත්තීමය දායකත්වය ලබා දීලා හැබැයි තීරණය කරනවා ටිකක් නිදහසේ ඉන්න ඕන කියලා. නිදහසේ ඉන්න කියලා ඔබ වෘත්තිය අතහරින්නේ නැහැ. නමුත් එහි නව ප්‍රතිමානයන් සොයා යමින් මේ මොහොතේ RC ආචි නමින් තමන්ගේම කියලා ආයතනයක් අදලා එහි අධ්‍යක්ෂක ධූරය හොබවමින් ලංකාවේ මිනිස්සුන්ට ගෙවල් වලට වඩා මම හිතන්නේ හොඳ සුන්දර කුටුම්බයක් හදාගන්නට තමන්ගේ තාක්ෂණික නිර්මාණාත්මක හැකියාවන් ලබා දෙමින් ඉන්න මොහොත. මම කැමති ඒ ගමනට පෙර තිබුණා ඔබගේ බොහොම දඩබ්බර පාසල් ජීවිතයක්. මම දන්නා තමයි. අපි පටන් ගමු මලියදේවෙන් කොහොමද මේ ගමන පටන් ගත්තේ කියලා. දඩබ්බර හොඳන්නේ. මගේ ජීවිතේ මලියදේවට එන්න මුලපිරිය මගේ තාත්තා මලියදේවේ අධ්‍යාපනය ලැබලා තිනවා. හැබැයි තාත්තගේ අම්මා නැති වුණාට පස්සේ පුංචි අම්මා තාත්තව ඉස්කෝලෙන් අස් කරලා හිඟුරක්ගොඩ ගම එහෙ පාසලකට අධ්‍යාපනයට යොමු කරලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ තාත්තගේ හිතේ ඇතිවෙච්ච බෙදවැටීමත් එක්ක තාත්තා දැඩි අධිෂ්ඨානයක ඉඳලා තියෙනවා මට පුතෙක් ඕන.
එක්කෙනෙක් නෙමෙයි, දෙන්නෙක් නෙමෙයි, තුන් දෙනෙක් නෙමෙයි මට පුළුවන් තරම් පුත්තු ඕන. මං ඒ ළමයි උගන්වනවා මලීදීවට යවලා මං ඒගොල්ලෝ රටේ හොඳ පුරවැසියෝ කරගෙන දැඩි අධිෂ්ඨානයක් තාත්තට තිබිලා තියෙනවා. එහෙම තියෙනකොට තමයි මාව 1971 මයි මාසේ 21 කුරුණෑගලේ තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් එදා ඉඳන් තාත්තගේ අරමුණ තිබ්බ දේ තමයි මාව මලීදේවියට අධ්‍යාපනය සඳහා යොමු කරන්න. හැබැයි හිඟුරගොඩ ඉඳන් කුරුණෑගල මලීදේවියට යවනවා කියන එක ලොකු අභියෝගයක්. ඉතින් තාත්තා විවිධ උත්සාහ කරලා කොහොම හරි දේශපාලනයටත් යොමු වෙලා විවිධ දේවල් කරලා උත්සාහ කළත් මට අවුරුදු 7ක් වෙනකොටත් මලීදේවියට යොමු කරගන්න බැරි වෙලා තිබිලා තියෙනවා. ඉතින් මල්ලි මමයි දෙන්න ආච්චිම ගාව නතරලා අම්මයි තාත්තා හිඟුරගොඩ ඉඳද්දි එහෙම තමයි එකේ පන්ති ඉඳලා මලියදේවි ඉස්කෝලේ පටන් ගත්තේ. එහෙම ආපු ගමන තමයි ඉතින් මල්ලිවත් බලාගෙන තනියෙන් ඒ පටන් ගත්තු ගමන නිසා වෙන්න ඇති සමහර දේවල් මම දැඩි තීරණ වලට පොඩි කාලේ ඉඳලා යොමු වුණා. එහෙම ගිහිල්ලා කොහොම හරි පහේ පන්තියට පාස් වුණාට පස්සේ තාත්තා තීරණය කරනවා අම්මව කුරුණෑගලට එවන්න ඕන. ආච්චිම ගාව තියලා ඒ වගේම ආච්චිමට දරන්න බෑ කියලා. ඊට පස්සේ කුරුණෑගල නගරයට ආසන්නයෙන් කුලියට ගියගෙන රුපියල් 150යි. ඒවර නාගරික නිවාස ව්‍යාපෘතියක්. ඒකේ අර නගරෙ හිටන ගෙවල් නැති කට්ටියට ගෙවල් හදලා දීපු එකක්. ගෙවල් දෙකක් එකට එක වැසිකිලි වල. ඉතින් අපිට ගත්තු ගෙදර අල්ලපු ගෙදර හිටියේ කුරුණෑගල නාගරික වෙළඳ පොලේ මාළු වෙළඳ සැලේ මාළු කපන මුදලාලි කෙනෙක්. ඉතින් ඒ මනුස්සයා හැමදාම රැට ඇවිල්ලා බීලා කුණු හරුප කියනවා. ඔහොම තස්ත තිබ්බා. අම්මා තනියම තාත්තා ඉඟුරක්කොට. ඉතින් වයසින් මෝරනෝ ටික මටත් අම්මගේ ආරක්ෂාවයි නංගිලා දෙන්නෙකුත් එනකොට හිටියා. ඒගොල්ලෝගේ ආරක්ෂාව ඔක්කොම එක්ක වගකීම කරට එනකොට දඩබ්බර වුණා නොදැනීම. ඉතින් කොහොම හරි එහෙම පටන් ගත්තු ගමන තමයි අද මේ මෙච්චර දුර ඇවිල්ලා මේම නතර වෙලා තියෙන්නේ. ඉතින් මලියදේව විද්‍යාලයේත් මට සමීපතම යාළුවෝ කීප දෙනෙක් හිටියා. ඒ අය ගොඩක් මට මගේ අධ්‍යාපනයට උදව් කරා. මොකද තාත්තත් ළඟ නැති වෙලාවක කුලියට ගිය එක ඉඳගෙන අම්මත් බොහොම අමාරුවෙන් රස්සාවක් නැතුව ගෙවල් කුලිත් ගෙවාගෙන එහෙම යන අතරේ තමයි ඔය 88 කලබල ආපු වෙලාවේ තාත්තාට පොඩි දේශපාලන බලපෑමකුත් ආවා. ඉතින් ඒකත් එක්ක හිඟුරක්ගොඩින් මෙහෙට එන්න වුණා තාත්තගේ ගොවිතැන් අතහැරලා. ඉතින් ඊට පස්සේ රස්සාවක් නැහැ. තාත්තටත් අම්මටත් ආදායම් මාර්ගයක් නැහැ. ඉතින් මල්ලි මමයි දෙන්න මම 9 පන්ති මල්ලි 8 පන්ති. එතකොට ජපානයේ මෝටර් සයිකල් එනවා මේ කුරුණෑගලට. මල්ලි ගියා රංජිත් ආයතනයේ ඒ කාලේ ප්‍රසිද්ධයි කුරුණෑගල මෝටර් සයිකල්. ඒකේ කන්ටේනර් වල ගේන මෝටර් සයිකල් අමුණන්න ගියා මල්ලි. මමත් කුරුණෑගල නගරේ වෙළඳ පොදු වෙළඳ පොළ කියලා අපි කියන්නේ. ඒකේ ඉතින් කැන්ටින් එකක් තිබ්බ නගර සභාවේ. ඒ කැන්ටිම කරා අපේ මාමා කෙනෙක්. එයා ගාව ඉතින් වේටර් හිටියට වැඩට ගියා. එහෙම ගිහිල්ලා ඉතින් එහෙම දුක් විඳලා අම්මත් ඒ කඩේට කෑම ඇදුවා. උදේට ඉතින් ඉදියාප්පු කූඩ අරගෙන කඩේට ගිහිල්ලා ඒවා එහෙම කඩවලට දාලා තමයි ඉස්කෝලේ ගියේ. ඉතින් එහෙම ගිහිල්ලා ඉන්න අතරතුරේ මම විද්‍යාලයේ රගර් කණ්ඩායමට යොමු වෙනවා. මගේ යාළුවෙක් තමයි එතනටත් යොමු කරන්නේ. ඊට පස්සේ මල්ලි බාස්කට් බෝල් කණ්ඩායමට යනවා. ඉතින් ඊට පස්සේ 1990 අවුරුද්දේ රගර් B කණ්ඩායමේ මම නායකත්වයට පත් වෙනවා. එහෙම ඉඳලා උසස් පෙළ ලියනවා ගණිතාංශයෙන්. හැබැයි ඉතින් පළවෙනි පාර නම් අසමත්. ඉතින් C1 රසායන විද්‍යාවයි ශුද්ධ ගණිත පියෝ මැත්ස් දෙක ෆේල්. ඉතින් ඊට පස්සේ ඒ කාලේ වෙනකොට රටේ යුද්ධයක් තියෙනවා ආමියකට කට්ටිය ගන්නවා කියලා. ඉතින් අපේ අම්මත් මගේ දඩබ්බරකම් එක හදාන උසන රටවටේ ගියා මෙයා කොහේයිද කියලා බලන්න. ඊට පස්සේ එක තැනක කියලා තිබ්බා මෙයාට උසස් අධ්‍යාපනය හරියන්නේ නැහැ. හමුදාවට යොමු කරන්න නැත්නම් පොලිසියට දාන්න කියලා. ඉතින් ගෙදරින් බලපෑමක් ආවා හමුදාවේ ඔෆිසර් කැඩෙට් ධූරයට ඉල්ලන්න කියලා. ඉතින් එහෙම වෙනකොට එතෙන්ටත් ඉංග්‍රීසි වලට C පාස් එකක් ඕන. මගේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි මට මතක හැටියට අසමත් හරි S පාස් එකක් හරි මතක නැහැ. කොහොම හරි ආයෙ මම ඉංග්‍රීසි ලිව්වා. ලියලා ඒකට C ක්‍රෙඩිට් පාස් එකක් අරගෙන හමුදාවට කොතලාල මේ ආරක්ෂක විද්‍යාපීඨයට ආයුධපතක් දාලා ඒ සම්මුඛ පරීක්ෂණ වලට ගිහිල්ලා එතනදී මම හැම දෙයක්ම මට නිදහසේ තීරණය කරන්න අවස්ථාව ලැබුණා. හැම ඉන්ටර්විව් එකකටම සම්මුඛ පරීක්ෂණ මට ලකුණු ඉහළින්ම තිබ්බා. ඉතින් ඒ අතරතුරේ ගුවන් හමුදාවෙන් එල්ලීමක් තිබ්බා.
එතන ඉන්න ඉහළම පෙළ කියන්නේ සමත් වෙච්ච කට්ටිය එවන්න කියලා කොතලාල් විද්‍යාපීඨයට යවන්නේ නැතුව කෙලින්ම ඩිරෙක්ට් ෆ්ලයින් එවන්න කියලා. ඊට පස්සේ අපි 10 දෙනෙක් තෝරලා අනුරාධපුරේ කෙලින්ම ඩිරෙක්ට් ෆ්ලයින් එවුවා. එතන ගිහිල්ලා ඇප්ටිටියුඩ් ටෙස්ට් කියලා වෙනම තියෙනවා. එයාක්‍රාෆ්ට් එක ටේක් ඔෆ් කරලා දුන්නාම උඩදී කන්ට්‍රෝල්ස් අරගෙන අපි හැන්ඩ්ලින් කරන්න ඕන. ඉතින් ඒකත් කරලා එතනත් මට වැඩිම ලකුණු තිබ්බා. කොහොම හරි එතන ගිහිල්ලත් විනය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා මේ එතනොත් එළියට තල්ලු කෙරුණා. ඊට පස්සේ ආයෙ කුරුණෑගලට ඇවිල්ලා උසස් පෙළ දෙවෙනි පාර්ට ලිව්වා. මාස 8ක් විතර මාස 8ක් 6ක් හරි කොහමද අනුරාධපුර එයාෆෝස් බේස් එකේ ෆ්ලයින් ට්‍රේනින් එකේ හිටියා ඇප්ටිටියුඩ් එකේ. ඊට පස්සේ ආයෙ උසස් පෙළ දෙවෙනි පාර ලිව්වා පාඩම් කරන්නෙත් නැතුව. හැබැයි ඒකේ B එකයි C එකයි S එකයි B එකයි C එකයි S දෙකයි තිබ්බා. ඒකේ yes කියලා ආවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ සුදුසුකම් ලබලා කියලා. ඊට පස්සේ තමයි මගේ යාළුවෙක් ඇවිල්ලා කිව්වේ මෙහෙමයි මේ ඔයාලට ලොකු වාගයක් මේක අපි හුඟක් අය පාස් වෙලා නැහැ. මට හොඳට අඳින්න පුළුවන්. ඉතින් ඒ කාලේ එනකොට මම ඒක පාවිච්චි කළා ඔය මෝටර් සයිකල් ආයතන කියන විකුණන තැන්වල ඒ බෝඩ් ඇඳලා ලොරි වල අකුරු ලිව්වා. ඉතින් 3 wheel ඒ කාලේ තමයි ලංකාවට ආවේ. ඒවයි එතකොට ඔය දැන් වගේ ඩිජිටල් ප්‍රින්ටින් නැහැනේ. ඉතින් ඊට පස්සේ මේ ඒවේ එක එක රට අඳින්න අකුරු ලියන්න ඔය පොඩි ස්ලෝගන්ස් දැන් ඔය ලියන්නේ ඒ වගේ ඒවා ඉස්සර මම හිතලා ලියනවා. ඉතින් ඒවා ලියන්න පටන් ගත්තා. ඉතින් ඒ ව්‍යාපාරය කරනකොට මට යාළුවෙක් කෙනෙක් කිව්වා බිත්ති වල බඩ ගහලා ඉනි මම ගෙනගෙන ඕවා කරන්න ඕන කෙනෙක් නෙමෙයි. මෙහෙම දෙයක් තියෙනවා මෙන්න මේකට ඉල්ලන්න මේ ආකිටෙක්චර් එක මම දන්නේ ආකිටෙක්චර් කියන වචනේවත්. වාස්තු විද්‍යාව කියන එකත් ඒතර මම හිතුවා මගේ තාත්තා ඔය කුඹුරු වැඩ කරලා අතරමැද කාලෙදී යා වාස්තු වැඩ කරනවා. ඒ කියන්නේ ට්‍රැක්ටර් වල රොඩ්ස් කඩනවා මෙයා ඒක අච්චුවක් හදලා ඇලුමිනියම් උණු කරලා වක් කරලා ඒ ලිපට හුලං ගන්නෙ මම. ඉතින් ඒක නිසා මම හිතුවා මේ වාස්තු විද්‍යාව කියන්නේ යකඩුණු කරලා අච්චුවෙන් උනාරියක් කරන එකක් කියලා එහෙමත් හිතාගෙන යාළුවට මම කිව්වා අනේ ඉතින් මට ඕවා මේක නෑ පුළුවන් නම් දාලා බලන්න කියලා. යාළුවා තමයි දැන් මේ ඇප්ලිකේෂන් එක දාලා ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පත්තරේ ඇඩ්වර්ටයිස් කරනවා. ඉතින් පත්‍ර බලන්නෙත් නෑ මම ඒකට වෙලාවක් නෑ ඇත්තටම. ඊට පස්සේ යා පත්‍රේ බලලා කිව්වා මෙන්න මෙහෙම එකක් දැන් ඔයාට විභාගේ තියෙනවා මේ දවස්වල යන්න කියලා. ඒ විභාගෙට ආවා මං. හැබැයි ඒකේ තනිකර තියෙන චිත්‍ර අඳින්න අලුත් විදියට හිතන දේවල් ලියන්න. ඉතින් මම ඒක හරි නිදාසේ ලිව්වා. ලියලා ඉවරලා සතුටට මට මේ මේසෙට තට්ටුවක් වැදුනා. කොහොම හරි ශාලාධිපතිනිය හිටියේ හරිම කරුණාවන්ත කෙනෙක්. එයා මට ඇවිල්ලා කිව්වා බොහොම කරුණාවෙන් පුතා ඔයා ඉවර නම් අනිත් අයට කරදර කරන්න එපා. ඔයා බඩු ටික අරන් ගෙදර යන්න කියලා. ඊට පස්සේ මම මගේ වෝටර් කලර්ස් ටිකයි ඒ චෝක් ටික ඔක්කොම අරගෙන එළියට එල්ල බලුවම පැය එකමාරයි මම ලියලා තියෙන විභාගේ. පැය 3ක් තියෙනවා. ඉතින් මං හිතුවා එන මේකත් ඉවරයි කමක් නැහැ කියලා ආවා. ඇවිල්ලා තුන්වෙනි පාරටත් උසස් පෙළ ලිව්වා. ලියලා ඒකේ ප්‍රතිඵල එන්න කලින් මාව මෙතෙන්ට තෝරගෙන කියලා ආවා. එතකොට මං පොලේ කැන්ටිම මම ටෙන්ඩර් එක අරන් කරනවා. මල්ලි මමයි දෙන්න. මම වේටර් වැඩ කරපු තැන. කොහොම හරි එතනින් තමයි ජීවිතේ වෙනස් වුණේ. කැම්පස් එක ආවට පස්සේ එතෙන්දී වාත්තු වැඩ කරන්න ආපු මට ප්ලෑන් සෙක්ෂන් එලිවේෂන් කියපු මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ෆස්ට් එක පළවෙනි අවුරුදු හරිම අමාරු වුණා. ඒ වගේම මම සුදු පාට නිසා මම ඉංග්‍රීසි කතා කරන්න උත්සාහයක් ගත්ත නිසා මාව සෑහෙන්න රැක් කෙරුණා. ඒ කියන්නේ අම්මා සුද්දද තාත්තා සුද්දද කියලා මේ වැරදි මතයක් කරනවා මම රෝයල් ඉස්කෝලේ කියලා. ඉතින් ඒක හරි වැරදි අදහසක් අපි මිනිස්සු කොළඹ මිනිස්සුන්ට රැක් කරන එක. මොකද ඒගොල්ලෝ දැන හිටියා මම හිඟවර ගොඩෙන් කුරුණෑගලට කුරුණෑගලින් මෙතනට ආවා කියලා. ඉතින් ඒ තාඩන පීඩන මැද්දේ කොහොම හරි හිතේ අයියයි ගතේ අයියයි දෙකම එක දැඩි තීරණ එක ෆස්ට් එක එනකොට මම ඉවරනකොට මම සෑහෙන්න ඒ සබ්ජෙක්ට් එක පිළිබඳ අවබෝධයක් අරගෙන ෆස්ට් ඉයර් ට්‍රේනින් ගියා ලංකාවේ තිබ්බ ලොකුම ආයතනයට. ඒතකොට එතෙන්ට ගියාමත් මට කිව්වා මෙතන ට්‍රේනින් වෙන ළමයින්ට වැඩ නැහැ PN වැඩ තියෙන්නේ කැමති නම් කරන්න කියලා. ඉතින් මං කිව්වා ඉංග්‍රීසියෙන් මට කිව්වේ I don't have time to waste on this junior fellows and you guys are wasting my time. So if you want I have some PN's work you can do it. Then I said yeah I'm ready to do it කියලා. ඊට පස්සේ තමයි මේ මට දුන්න බ්ලූප්‍රින්ට් කාමරයේ තියෙන drawings ටිකක් අරගෙන ඒවා ට්‍රේඩ්ස් කියලා කියනවා. ඒ කියන්නේ ඉංජිනේරින් MEP කියලා එක එක ට්‍රේඩ්ස් තියෙනවා. ඒවට වෙන් කරන්න කියලා. ඉතින් ආකිටෙක්චරල් ඩ්‍රොයින්ස් වෙනම, ස්ට්‍රක්චරල් ඩ්‍රොයින්ස් වෙනම, මැකනිකල් ඩ්‍රොයින්ස් වෙනම, ප්ලම්බින් ඩ්‍රොයින්ස් වෙනම. එහෙම මම හැදුවා. මට හදන්න හම්බෙච්ච ඩ්‍රොයින්ස් ටික තමයි ට්‍රාන්ස්ඒෂියා හෝටලේ ඩ්‍රොයින්ස් ටික. ඉතින් ඒ ටික සකස් කරලා ඉවරලා ෆස්ට් එකේ ට්‍රේනින් ඉවරලා යනකොට මම සෑහෙන තැනක ලොකු ප්‍රොජෙක්ට් එකක් ගැන සහ වටපිටාව ඉන්ඩස්ට්‍රි එක ගැන හොඳ අවබෝධයක් තිබ්බා. ඉතින්
BSc උපාධිය වෙනකොට මට සෙකන්ඩ් අපර් ක්ලාස් එකක් තිබ්බා. ඊට පස්සේ ඒක ඉවරලා මම නාගර සංවර්ධනිකාරී වැඩට ගියා. ආය අවුරුද්දකට පස්සේ මාස්ටර්ස් ඩිග්‍රී එක කරන්න මොරටු විශ්වවිද්‍යාලයට පැමිණියා. එතෙන්දිත් මම බැච් සෙකන්ඩ් වෙන තැනට මට ඇවරේජ් ලකුණු තිබ්බා ඩිසයින් වල. ඇතුළින් ප්‍රශ්න තිබ්බා මගේ මුරණ්ඩුකම් වලට. ඉතින් ලකුණු සමහරවලට කැපිලා ගියා. හැබැයි පිටින් හැමදාම පැනල් එකක් අපිට දෙනවා. ඒක සාධාරණයි. මොකද ඇතුලේ පැනල් එකයි පිට පැනල් එකයි දෙකෙන්ම ඒ දෙක ඇවරේජ් ගත්තාම මට සෑහෙන ලකුණු තිබ්බා. ඉතින් ඊට පස්සේ එහෙම කරලා මාස්ටර්ස් එක ඉවරලා මම පෞද්ගලික ආයතනයක වැඩ කරා අවුරුද්දක්. ඒක ඉවරුණාට ඒකත් එක්ක මම සමගාමීව වරලත් වාස්තු විද්‍යාඥ කියන සුසුකම උදෙසා විභාගයට පෙනී හිටියා. ඒක අපි මම හිතන්නේ මේ බැච් එකේ මගේ බැච් එකේ 100ක් හිටියා. අවුරුදු එකක බැචස් එකට ගත්තා. නැත්තම් 50 ඉන්නේ. ඒ 100න් පිරිමි ළමයි 4 දෙනයි පාස් වුණේ. එකපාර චාට් එක අවුරුදු 7ක් යනකොට ඉවර කරේ. ඉතින් ඒ කෙනෙක් මම. ඉතින් එහෙම තමයි මෙතනට ඔබ ඉතා අවධානයෙන් සවන් දුන්නොත් ජීවිතයේ බැහැයි කියලා දෙයක් නැහැයි කියන්න හොඳම උදාහරණය රොෂාන් චන්ද්‍රරත්න මැතිතුමාගේ අදහස. රොෂාන් අයියා ජීවිතේ පටන් ගන්නේ අපි අද බැහැයි කියලා නැහැයි කියලා මිනිස්සු ජීවිතය අතාරින තැනදී අඩියක් ආපස්සට නොගෙන ඔහුට ධෛර්යයක් තිබුණා මම කොහොම හරි ඉදිරියට යනවා මම කොහොම හරි මේ ජීවිතේ දිනනවා කියලා. ඇත්තටම ප්‍රාණ ටීවී නාලිකාව තුළින් මේ එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂක ඔබට විශේෂයෙන්ම ඉගෙන ගන්න ඔබට සහ තාරුණ්‍යයේ ඉන්න ඔබට අපි මේ ප්‍රාණසම කතිකාව තුළින් කතිකා කරන්නට උත්සාහ කරන්නේ ඔහු අද මේ විවරණය කරන්නේ අද මේ විධාරණය කරන්නේ විවෘත කරන්නේ ඔහුගේ හදවත. ඔහු සංගවන්නට දෙයක් නැහැ. මොකද අපිට ඇත්තටම අවශ්‍ය හදවත දියුණු જાතියක් බිහි කරන්න. ගොඩක් වෙලාට අද අපිට බිහි වෙන මිනිස්සුන්ගේ හදවත මැරිලා මොලේ විතරයි වැඩ කරන්නේ. ඉතින් අපිට අවශ්‍ය ඇත්තටම එහෙම මිනිස්සු නෙමෙයි තමන්ගේ සංවේදී භාවයේ තියෙන අනුන්ගේ දුක තමන්ට දැනෙන මනුස්සකම දැනෙන මිනිස්සු වර්ග බිහි කරන්නේ. ඒ නිසා කරන කතිකාවතේදී ඔහු ආපු ගමන කොහොමද කියලා දැනගත්තා. ඒ ගමනට ආවට පස්සේ ඔහු කළපු රාජකාරී ප්‍රමාණය අතිවිශිෂ්ටයි. රොෂාන් කියන්න ඔබ ඉතා තීරණාත්මක ඉදිකිරීම් ගණනාවකට දායක වෙනවා. එවැනි ඒ ගමන් මගේ ඔබගේ වස්තු විද්‍යාඥ දැනුම සහ ඔබගේ තිබුණ ශිල්පී හැකියාව යොමු කරපු ව්‍යාපෘතීන් සහ වැඩසටහන් මොනවා වගේද? ඔව් ඒක හරි ලස්සන කතාවක්. මම වරලත් වාස්තු විද්‍යාඥ කියන සුදුසුකම ලබා ගත්තට පස්සේ මට මිනිසුන් පිළිබඳ සහ ඒ ආපු ගමන තුළ තිබු කලකිරීම එක මම ඔක්කොම ටික එකතු කරලා ඇත්තටම උපාධි සාහිත්‍ය දාලා ගිනි ගොඩක් ගැව්වා. මගේ යාළුවෙක් තමයි ඇවිල්ලා උඹට පිස්සුද කියලා මම උපාධි සාහිත්‍ය ගත්ත අනිත් ඔක්කොම මං ගිනි තිබ්බා. ගිනි තියලා මං ගෙදර ගිහිල්ලා මේ අම්මට තාත්තට කිව්වා මට මහාන වෙන්න ඕන කියලා. එතකොට අම්මා කිව්වා මේ පවුලේ වැඩිමලා මෙච්චර දුක් විඳලා ඉගෙනනවා මේ මල්ලිලා නංගිලා තාම ඉගෙන ගන්නවා. මම බෙල්ලේ වෙලා දා ගන්නවා කිව්වා. එතකොට මගේ තාත්තා හරි ප්‍රඥාවන්තයි. අදටත් මං එයාට හිස් මුදුනින් සලකනවා. මොකද අපිට කොච්චර උපාධි තිබ්බත් ඒ තාත්තා ජීවිතේ අත්දැකීම් එක්ක පරිණතලා ගත්තු ඒ පන්නරය අපිට අදටත් ලං වෙන්න බෑ. ඉතින් තාත්තා මට එල්ල කිව්වා පුතේ වා කියන එක මට තේරෙනවා. මේ අම්මගේ හිත කලබලලා යන තියෙන්නේ. ඒක නිසා ඔයා මං වාට ඉගෙනුවේ රස්සා කරන්න නෙමෙයි. ඔයා ඉගෙනගෙන මේ තැනට ගියා. ඒක නිසා දැන් ඔයා ගෙදර ඉන්න මට තාම අතේ පය අයිය තියෙනවා කන්න දෙන්න. මං ඒ ටික කරන්නම්. ඔයා ගෙදර ඉන්න. අම්මගේ හිත ඇදිනකන් කියලා. ඉතින් තාත්තා ඊළඟ මට අරන් දුන්නේ අවකාශයේ හිතන්න. බයින් ටයිම් කියලා අපි දැන් කියනවා. ඉතින් මට ඒකේ කාලේ තේරුන්නේ ඒක. ඊට පස්සේ මං ගෙදර ඉන්නකොට මං කැම්පස් ඉන්න කාලේ රැයට වැඩ කරනවා. එහෙම හොයලා සල්ලි එකතු කරලා මගේ account එකේ සල්ලි තිබ්බා. ඉතින් මං කරන්නේ උදේම නැගිටලා එනකොට අම්මා කුරුණෑගල නගරේ අම්මයි තාත්තා දෙනෙක් තේ කඩයක් තිබ්බා. උදේම අම්මයි තාත්තා දෙන්න එතනට යනවා. මම එතනට 10ට විතර නැගිටලා ගිහිල්ලා ඉලෝ රොටියක් කාලා තේ එකක් බීලා යනවා වීඩියෝ ෂොප් එකට. මෙල්බෝන් කියලා තිබ්බා කුරුණෑගල නගරයේ මැද මහේන්ද්‍රන් කියලා දෙමළ ළමයෙක් හිටිය මගේ යාළුවෙක්. එයාගෙන් අරන් එනවා මං එතකොට තිබ්බේ මේවා තැටි CD තිබ්බා. හැබැයි CD තිබ්බට කම්පියුටරේ CD ඩ්‍රයිව් එක විතරයි ඒක හරි අමාරුයි. ඉතින් CD ලොට් එකක් අරන් එනවා. අරන් ගිහලා ඒකත් හැම ජාතිකම චිත්‍රපටි තියෙනවා. දෙමළ චිත්‍රපටි ඔක්කොම. ගිහලා මං දවසම චිත්‍රපටි බලනවා. චූටි නංගි එතකොට ගෙදර හිටියා. ලොකු නංගි පොලිසිය ට්‍රේනින් ගිහිල්ලා මල්ලි කැලණි විශ්වවිද්‍යාලේ. මම අර ෆිල්ම් බලනකොට චූටි නංගි තේ එකක් හදන් එනවා. මම කාමරේට ආවම මම ඒක පොනවා. ආයේ හවස 3ට විතර මම පොඩි නිින්දක් දාලා යනවා කඩේට ගිහිල්ලා බිත්තර අප්පයක් කාලා ආයේ හවස එනවා ටවුන් එකට. ඉතින් ඔහොම ගිහිල්ලා ගෙදරලා චිත්‍රපටි බලබලින් තාත්තා මම දකිනවා ගෙදර සාලේ දොරෙන් යනවා එනවා. කවදාවත් මගෙන් ප්‍රශ්නයක් එන්නේ මොනවද ඔය කාලේ කනවා නේද මොකද කරන්න කියලා. හැබැයි ඒ බලපු හැම චිත්‍රපටයක් තුලම මට මාව හම්බුණා. මම බලපු ලස්සන චිත්‍රපටයක් මේ සැමියුල් එල් ජැක්සන්ගේ අන්බ්‍රේකබල් කියලා බෲස් විල්ස් දෙන්නගේ. තව බැලුවා ෆොරස්ට් ගම්ප් කියලා ටොම් හැන්ක්ස්ගේ.
මම ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබු වුණාත් එක්ක සහ කතා කරන්න මට හදා ගන්න උනත් එක්ක මම ඉංග්‍රීසි චිත්‍රපටි පැත්තට බර වුණා. ද්‍රවිඩ චිත්‍රපටි බැලුවා ඒවැය තියෙන අර සංවේදීකම උඩ. තව බැලුවා සේන් කියලා ෆිල්ම් එකක් වැල් කිලිමගේ. ඒ වගේ චිත්‍රපටි ගොඩාක් ගුඩ් විල් හන්ටින් කියලා මැට් ඩේමන්. ඒ චිත්‍රපටි වල මට මගේ ජීවිතේ සිදුවෙච්ච දේවල් එක ඒ වගේ අවස්ථාවලින් නැගිට්ට මිනිස්සුන්ගේ චරිත. ඒවා මං ජීවිතේට ආభాෂය කරගෙන මගේ ප්‍රශ්නට උත්තර හොයාගත්තේ චිත්‍රපටි හරහා. ඉතින් ඒ කවුරුත් ඒක දැනගෙන හිටියේ නෑ. ඒක තැනදී මං තියෙන එක තාත්තා මෙහෙම නිදිමර දුක් විඳිනවා අම්මා බනිනවා. ඉතින් එතකොට අම්මා එක තරහයි තාත්තා එක තරහ නැහැ. ඉතින් තාත්තා දුක් විඳිනවා කියන කනගාටුව මං හිතුවා නෑ තාත්තට උදව් කරන්න මේ ළමයි 4 දෙනෙක් එක්ක අම්මත් එක්ක ඒ ප්‍රශ්නත් එක්ක. ඊට පස්සේ මං ආපහු කොළඹට ආවා. ඇවිල්ලා මම දැඩි අධිෂ්ඨානයක හිටියා කිසිම වරලත් වාස්තු විද්‍යානයක යටතේ වැඩ කරන්නේ නැහැ කියලා. මොකද ඒකක් තමයි මගේ අදහස්. ඒගොල්ලොන්ට දොස් කියන්න බෑ. ඒක මම හිතනවා මගේ මතය කියලා. මගේ අදහස් එක ගැලපුණ කෙනෙක් මට හම්බ වුණේ නැහැ. ඉතින් එහෙම ඉඳලා මම ඊට පස්සේ බැලුවා මොකද්ද මේ දැන් ඉගෙනගත් දේෙන් කරන්න මේ අවකාශය තියෙන එක. එතකොට මට හම්බුණා දැන් ඒ කාලේ දැන් වගේ මේ කම්පියුටර්ස් නැහැ. 3D විෂුවලයිසේෂන් නැහැ. එතකොට මට වෝටර් කලර්ස් වලින් අඳින්න පුළුවන්. ඒකත් එක්ක මං හිතුවා මේ වැඩේ පටන් ගන්න පුළුවන්. සහ කාඩ්බෝඩ් මොඩල්ස් හදන්න එතකොට සිංගප්පූරුවට ඉන්දියාවට යවන්න. මේ මල්ටි ස්ටෝරි බිල්ඩින්ග්ස් ඒ කාලේ හැදෙනවා. ඉතින් මං ඒවා කාඩ්බෝඩ් වලින් හදන්න අර පර්ස්පෙක්ටිව් ඩ්‍රෝවින්ග්ස් අඳින්න පටන් ගත්තා. එතකොට A3 කොලයක් ඇඳලා රුපියල් 35000ක ඒ කාලේ හම්බ වෙනවා. ගෙදරක ප්ලෑන් එකක් ඇඳලා මම 6570යි. ඉතින් මං ඒ විදිහට මොඩල් එකක් අඳලා ලක්ෂයකමාර දෙකක් හම්බ වෙනවා. ඩිසයින් කොන්සෝටියම් ලිමිටඩ් කියලා ආයතනයක් තිබ්බා ප්‍රොෆෙසර් ලක්ෂ්මන් නල්ලි. ඒ මම ගරු කරන ගුරුවරයෙක්. මගේ ගුරුවරයෙක් වගේම ලංකාවේ මේ ආකිටෙක්චර් ෆීල්ඩ් එකේ හිටපු ජ්‍යෙෂ්ඨතමෙක්. එතුමාගේ ආයතනයේ තිබු ගොඩාක් මොඩල්ස් මම හැදුවා. ඉතින් ඒ කර කර ඉන්නකොට එතුමාගේ එක්ක සම්බන්ධ වෙලා හිටපු නවීන් ගුණරත්න කියලා ඒ දෙන්න එකතු වෙලා තමයි ඩිසයින් කොන්සෝටියම් ලිමිටඩ් පටන් අරන් තියෙන්නේ. එයාගේ ආයතනයක් තිබ්බා වෙනම ඩිසයින් කොන්සෝටියම් එකේම වෙනම ආම් එකක්. ඒ කියන්නේ දෙන්න දෙපැත්තටලා මොකද ඒ දෙන්නගේ අදහස් ගැලපීම නැති වෙලා මේ දෙන්න වෙනම කරගෙන ඉතින් එයාගේ ඒනකොට එයා දක්ෂිණ සංගමනාධිකාරී සභාපතියට හිටපත් වෙලා හිටියා. එතන මොඩල් එකක් ඒ ව්‍යාපෘතියක කරන්න මට අවස්ථාව ආවා. එතකොට ඒකට මම කෝටේෂන් දීලා ඒ මොඩල් එක ගත්තාම එයා මට කිව්වා මේක මටත් අධීක්ෂණය කරන්න ඕන. නිසා මේක රැයට කරන්න ඕන. දවල්ට මම ඔෆිස් එකේ මෙතන වැඩ තියෙනවා රැයට එන්න කියලා. ඉතින් මම හවස 6 වෙනකොට එතෙන්ට යනවා. ගිහලා අර ඔෆිස් එක වැවුවට පස්සේ රෑ 12 1 වෙනකම් මම වැඩ කරනවා. එතන මෙයා එනවා 12 මාට් එකට නවීන් ගුණරත්න. ඇවිල්ලා ඉඳගෙන මෙයාත් බලනවා මම අදිනේවා හදනේවා බලවල. එයාත් මේකට අයිඩියාස් ඇඩ් කරනවා. මම ඒකට කැමති වුණා. ඒ කියන්නේ මොකද එයා මේ හරිම සරලයි. ඒ කියන්නේ මේ දක්ෂිණ සංගමනාධිකාරී සභාව වෙත ඒවට බතික් සර්මක් ඇඳගෙන ෂර්ට් ටිකුත් නැත්නම් එල්ල කකුල් දෙක වල බඩ වල යනවා. ඉතින් මම ඒත් කතා කරනවා. මම බැලුවා මේ බුදුම සභාපති කෙනෙක් ඉන්නේ මෙයා. ඉතින් ඔහොම ඉතින් අපි දෙන්න හරි හිතවත් වුණා. මෙයා වැඩ ඉවරනකොට මට කිව්වා මේ why don't you practice architecture? You are very talented. ඉතින් මම කියනවා I'm looking for freedom in life that I never being able to find freedom anywhere. You know. Then he said, no, I have enough work. I was looking for a person who is skilled. Would you like to join? I said, if you can guarantee my freedom, that I can give it a try. ඊට පස්සේ කිව්වා හරි එන්න උත්සාහ කරන්නවා එන්න කියලා. කොහොම හරි එයාගේ ආරාධන මං ගියා. ගියාම ඇත්තටම එයා වැඩ ගොඩක් දුන්නා. මේවා මම හැම එකක්ම විෂුවලයිස් කරන්න ගත්තා. එනකන් එයා ගාව ඉඳලා නෑ ෆ්‍රී හෑන්ඩ් විෂුවලයිස් කරන කෙනෙක්. එතකොට මෙයා මේ 2D AutoCAD වලින් ඒතකොට තිබ්බේ රිලීස් 14 කියලා තිබ්බේ. ඒකෙන් ඇඳලා ගන්න print එක මම අර water colors දාලා මේ highlighters වලින් පාට කරලා උස්සනවා. මෙයා මේක බලන් ඉඳලා දවසක් මගේ මේස් ගාවට ගෙනලා පාට pencil water colors ගොඩාක් දාලා කිව්වා your job is to visualize what other people do. So you don't have to do anything in computer කියලා ඉතින් මට දුන්නා. ඊට පස්සේ එදා ඉඳන් ඒ මම කරන හැම වැඩකටම මම තව ගෙවීමුත් එයා කරා. කරලා එයා පළවෙනි අවුරුදු දිනුට එයා කිව්වා ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට එකතු වෙන්න කියලා මම බෑ කිව්වා. දෙවෙනි අවුරුද්දෙත් කිව්වා. ඊට පස්සේ මම එකතු වුණා. එහෙම වෙලා එයයි මමයි දෙන්න අවුරුදු 20ක් 124 ඩිසයින් ලිමිටඩ් කියන ආයතනේ කරගෙන ආවා. එතෙන්දී අපි ගොඩක් දේවල් කරා අර මල්ලි කියපු කතාව. මොකද ඒ අවස්ථාවේ යෙදෙන්නේ නවීන් ගුණරත්න මහත්මයාත් එක්ක මම එකතු වුණේ නැත්තම්. මොකද එයාට ගොඩක් සම්බන්ධතා තිබ්බා දේශපාලන මට්ටමින් සහ එයාගේ හැකියාවන් මත. එයා ඉංජිනේරුවෙක්, වරලත් ඉංජිනේරුවෙක්. ඉතින් මම වරලත් වාස්තු දෙන අපි දෙන්න එකතු වෙලා මේ 124 කියන ආයතනයත් එක්ක අපි කරා ගොඩක් පිටරට හෝටල් නිර්මාණය කරන වැඩ කරා. මාලදිව වයිනේ වියට්නාමේ. මගේ ෆස්ට් ප්‍රොජෙක්ට් එක සීෂෙල්ස්. එහෙම කරලා
ලංකාවෙත් මියසිස් විද්‍යාලයේ ශ්‍රවණාගාරේ. ඊට පස්සේ කොස්කොඩ බීච් කියලා හෝටලයක් තිබ්බා. දැන් ඒක වහලා ඒක අපි කරේ. ඊට පස්සේ ගිරිතලේ ඩියර් පාක් හෝටලේ පේරුල ෆාම්ස් කියන හෝටලේ සහ ඔය නැෂනල් ඇකඩමි ඔෆ් ඩ්‍රැමැටික් ආර්ට්ස් කියලා කොළඹ හතේ තියෙනවා මේ රොයල් ඉන්ස්ටිටියුට් එකක් කිට්ටුවේ. ගොඩාක් ප්‍රොජෙක්ට්ස් කරා. හුඟක් අපි කරේ හෝටල් දැන් සිනමන් ග්‍රෑන්ඩ් එකේ ලැගූන් එක අපි කරේ. ඉතින් ඊට අමතරව ලොකුම ව්‍යාපෘතිය තමයි නවීන් ගුණරත්න මහත්මයා නිෂ්පාදනය කර ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියේ. ඒකේ ප්‍රොඩක්ෂන් ඩිසයින් එක එතුමයි මමයි දෙන්න තමයි කරේ. ඊට පස්සේ ස්ටෝරි බෝඩ් එක ඇන්දේ මම. සේනක නවරත්න කියලා මහත්තයෙක් හිටියේ. අපි දෙන්න එකතුලා ස්ටෝරි බෝඩ් එක ඇන්දා. කලා අධ්‍යක්ෂණය කරේ මම. පසුතල නිර්මාණේ. ප්‍රොප්ස් ඩිසයින් කරේ සියල්ල කරේ. ඉතින් ඒකට අපි රිසර්ච් කරා අවුරුදු 6ක් විතර. නවීන් ගුණරත්න මහත්තයා වියදම් කරා. මම ඇත්තටම කිසිම මුදලක් අය කරේ නෑ. කරපු හැමදේම වොලන්ටරි බේසිස් කරේ. එක දෙයක් එයා ඉතින් අපිට ජීවත් වෙන්න සල්ලි නැසෙ එයා කිව්වා ආකිටෙක්චර් කරන කොනවත්තල ෆිල්ම් එකේ වැඩට ඉන්න මම ඔයාලට මාසෙට ලක්ෂයකමාරක් දෙන්නම් කියලා. ඒක ඉතින් ඒකත් ඉතින් මම ඒව මගේ වියදම් එච්චර ලොකුවට තිබ්බේ නෑ. හරි ඒ මුදල අරගෙන මාස දෙකක් යනකොට අපි ප්‍රොඩක්ෂන් එක ෂූටින් වලට ගියා. ෂූටින් වලට ගිහිල්ලා යනකොට මේ මොකොත් පෙර සූදානමක් එයාගේ නෑ. අතේ තිබ්බ බැංකු ලෝන් එක විතරයි තිබ්බේ. සාය යාළුවෝ කිව්ව මුදල් තිබ්බා. ඉතින් වර්ක්ෂොප් එකක් හැදුවා අපේ ඔෆිස් එකේම යට හදලා එතන වෙල්ඩින් කර කර කාපෙන්ටරි කර කර රෑ එළියනකොට අපි හදනවා සෙට් එක. එහෙම තමයි කරේ. ඉතින් ඒ විදිහට ෆිල්ම් එක දවස් 60කින් ෂූට් කරලා ඉවර කරා. ඉවර කරාට පස්සේ අපිට ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක් ආවා මුදල් නැතුව. ඊට පස්සේ මම යාට යෝජනා කරා මම දවසින් භාගයක් ඇවිල්ලා මගේ යැපීම මං හොයාගන්න බලන්නම් කියලා. ඉතින් මං එහෙම එළියට ගිහිල්ලා එතන තමයි කියන්නේ මට අවුරුදු 40ක් වෙච්ච 41ක් මම හිතේ. ඒ කාලේ තමයි මම මගේ කියලා වැඩක් තනියෙන් කරන්න හිතුවේ. හැබැයි ඒත් මම ආයතනයට තමයි හැම වෙලෙම ගෙනාවේ. ගෙනලා ගෙවල් විතරක් ඔය කරා ඒවත් එහෙම ලොකුවට බදාන කරේ නෑ. හැබැයි එතනින් පටන් අරගෙන ඊට පස්සේ මම 2020 අවුරුද්දේදී වන්ඩර්ෆුල් ඩිසයින් ආයතනෙන් අස් වුණා. අස් වෙන්න හේතු දෙකක් තිබ්බා. එකක් තමයි මට මානසික නිදහස ඕන වුණා සහ අර චිත්‍රපටි හදන්න ගත කළ අවුරුදු 6 කාලය තුල කරපු ඒ ගවේෂණයේදී මට වෙන මානයක් වෙනුණා මේ අපි හාමුදුරුවන්ගෙන් අහන බණට වඩා වෙනස් දෙයක් සහ මේ සිද්ධාර්ථ කුමාරගේ ජීවිත කතාව අපි දැකපු ආකාරයට වඩා වෙනස් ආකාරයක් තියෙනවා කියලා. ඉතින් මම ඒ ගමන හිතුවා මේක මේ ගවේෂණය කරන්න ඕන කියලා. ඊට පස්සේ ත්‍රිපිටකයේ පොත් ටික මම ගත්තා. අරගෙන ගෙදර නතර වුණා. එතකොට මම ඉතුරු කරපු සල්ලි ටිකක් තිබ්බා. හැබැයි කොවිඩ් එක කියලා කවුරුත් හිතුවේ නෑනේ. ඒක කර කර ඉන්නකොට කොවිඩ් ආවා. කොවිඩ් ආවට පස්සේ ඉතින් කොහොමත් නිකන් හිරේ ගියා වගේනේ මම ගරාජ් කොට කාමරයේ පොත් ටික තියාගෙන මේවා එකින් එක මේ ට්‍රාන්ස්ලේට් කරන්න ගත්තා. පාලි තනියෙන් ඉගෙන ගත්තා. මං හිතන්නේ පාලි මං 100%ක් දන්නවා කියලා. හැබැයි පාලි භාෂිතයත් එක්ක සිංහල භාෂිතය හසුරුවමින් මං සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකයත් එක්ක මේවා මේ හාර උසන්න ගත්තා. ඉතින් ඊට පස්සේ ඒ හාරලා උසනවා මං පොඩි චිත්‍රයක් එක සටහනක් කරලා WhatsApp එකේ යාළුවන්ට දාන්න පටන් ගත්තා. එහෙම දානකොට මං හිතුවා මේක අම්මට තාත්තට යවන්න ඕන කියලා. පස්සේ අම්මටයි තාත්තටයි ෆෝන් නැහැනේ. අම්මට ස්මාර්ට් ෆෝන් එකක් අරන් දුන්නා. දීලා අම්මට කිව්වා මේක බලන්න මෙහෙම මං එවන්නම්. දවසක් මං කුරුණෑගල යනකොට අම්මා තාත්තටත් print outs දෙයක් අරන් දීලා අම්මත් print outs දෙන්න ෆයිල් දෙයක් හදාන තාත්තා කියවනවා. ඒකට මට හරි සතුටක් දැනුණා මේකේ මම මේ කරන දේ යමක් වැඩක් ගන්න ඕන කියලා. ඊගෙන මං හිතුවා මේක මගේ යාළුවන්ටත් යවන්න ඕන කියලා. ඒ කොළ ටික ඔක්කොම එකතු කරලා මම මගේ යාළුවන්ට WhatsApp එකකින් යවුවා. එතකොට එක මහත්මයෙක් හිටියා මහින්ද ගුණවර්ධන කියලා. නවීන් ගුණරත්න මහත්මයාගේ යාළුවෙක්. එයා මට කිව්වා මේ අපි මේක පොතකට ගම්මු රොෂාන් කියලා. මං කිව්වා මට සල්ලි නෑ. හම්බ වෙච්ච සතේට දැන් ඉවරයි මේ කොවිඩ් නිසා. මට රස්සාවක් මම දැන් කරන්නෙත් නෑ. ඒ අතරතුර විශ්වවිද්‍යාලයේ උගන්වනවා බාහිර කතිකාචාර්යවරයෙක්. ඒකේ මුදලින් මං යැපෙන්න ප්‍රමාණවත් වුණා වෙන දෙයකට ඒක මදි. ඉතින් දුවගේ අධ්‍යාපන ඉවරත් නෑ. ඉතින් ඒවත් එක ඉන්න අතරේ අරය කතාව කිව්වා මං කිව්වා. ඒතකොට එයා කිව්වා නෑ මම සල්ලි දෙන්නම්. ඔයා වැඩේ කරන්න. ඊට පස්සේ මං කිව්වා නෑ ඔබතුමා සියලු දේ දරන්න මොකද ලක්ෂ 5ක් විතර යනවා පොත් 1000ක් විතර ඔෆ්සෙට් print කරනවා. පිටු 180 ගණක් විතර තිබ්බා. ඒකට එකතු වෙච්චා. ඊට පස්සේ මං ඕටෝ කාල්සෙන් චිත්‍රය ඇඳලා අරව මම ටයිප් කරලා සිංහලෙන් පොත හැදුවා. දලා උදිත පාදුක මහත්තයයි මගේ මල්ලි
එතකොට ජීවිතවල මල්ලි මේ නැතිලා දැන් අවුරුද්දක්. හරිම කනගාටුදායක. ඒ කියන්නේ ඉතින් කොහොම හරි නවීන් ගුණරත්න මහත්මයයි මහින්ද ගුණවර්ධන මහත්මයයි උද්වික පාදුක මහත්මයයි මගේ මල්ලි තව කීප දෙනෙක් අශ්වින් බස්නායක අමිල රත්නායක කියලා වෛද්‍යවරයෙක් ඒ වගේ තව අය සුළු සුළු ආධාර කරලා මගේ කැම්පස් එකේ යාළුවෝ කීප දෙනෙකුත් පොඩි පොඩි ආධාර කරා. ඒ අමිත් සාගරයි අනිල් කුමාරගේ තව පද්ම බෝගත් කීප දෙනෙක් මට වලින් උදව් කරා. කරලා මමත් මුදල් දාලා කොහොම හරි අපි පොත් 1000ක් print කරා. ඉතින් මම ඒකට මුදල ගෙවුනේ 250 350 කියලා. මොකද බුදුහාමුදුරුවෝ නිවනම නිකන් දීපි අපි මොකටද මේක මම හිතුවා මේක මුදලක් ගාලා ඒ රුපියල් 250ට 350 ලඝු කරන්න කියලා. ඉතින් ඒක නිසා මුද්‍රණය කළ පොත් 1000 මම නොමිලේ හිතවතුන් අතරේ මුදල් දීපය අතරේ සහ අනිත් අය අතරේ මම සුදුසුයි කියලා හිතච්ච අය අතරේ බෙදුවා. දැන් මගේ අදිෂ්ඨානයක් තියෙනවා. දැන් ඇත්තට මම මේ අලුතෙන් ආයතන පටන් ගත්ත RCA කියලා දැන් අවුරුදු 2ක්. මේකේ පළවෙනි ප්‍රොජෙක්ට් එකේ මට තාම කරන්නේ පොඩි පොඩි ඒවා. මගේ අදහස ඒව නෙමෙයි හෝටල් ව්‍යාපෘති වලට තමයි මගේ සුදුසුකම් තියෙන්නේ. ඉතින් එහෙම ප්‍රොජෙක්ට් එකක් ආපු වෙලාවක ඒකේ ඇඩ්වාන්ස් එකකින් මම හිතුවා පළවෙනි කාර්යය මේ පොත් ටික 500ක් හරි print කරලා බෙදෙනවා කියලා. ඉතින් ඒක හිතාගෙන දැන් පොත සකස් කරගෙන ඉන්නවා. ඕක තමයි ඉතින් අද දක්වා ගමන් මග. ඔබට මගහැරු මම හිතන්නේ එක මොහොතක් තියෙන ඔබ රණවිරු ආබාධිත රණවිරුවන් වෙරුවෙන් ඔබ මම හිතන්නේ ඔබගේ දිවියේ ඊට සුවිශේෂී අවස්ථාවක්. ඒ කියන්නේ ආබාධිත රණවිරුවන්ට ප්‍රවේශයක් තිබුණේ නැහැ ඔවුන්ගේ මම හිතන්නේ පිහිනුම් තටාකයකට යන්න. ඊටම ඔබේ ජීවිතය මැද සංවේදී. ඔය හරි ලස්සන සිදුවීමක්. ඇත්තටම මේ චිත්‍රපටි කරන අවස්ථාවේ මේ ජෙනරල් දයාරත්නක මහත්මයා අපේ ඉස්කෝලේ එතුමා හමුදාපති වෙලා නැහැ චීෆ් ඔෆ් ස්ටාෆ්. ඊට පස්සේ එතුමාව චිත්‍රපටියට ගොඩක් උදව් කරා. එහෙම කරලා ඒ අතරතුර අපි අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ඊට පස්සේ එතුමා කිව්වා මෙහෙමයි මේ රණවිරු ඇපරල් කියලා අපි ව්‍යාපෘතියක් කරගෙන යනවා යක්කල. ඒකේ ආබාධිත සොල්දාදු තමයි මහන්නේ. රණවිරුව මහන්නේ සොල්දාදු විතරක් නෙමෙයි. ඉතින් ඒගොල්ලොන්ට මේ රික්‍රියේෂන් ෆැසිලිටි කියලා කියන්නේ මට සිංහලෙන් වචනේ නැහැ. එහෙම එකක් හදන්න ඕන මේ ස්විමින් pool එකක් එක ඒගොල්ලොන්ට ඇක්ටිවිටි සෙන්ටර් එකක්. ඊට පස්සේ මම කිව්වා මම හරි සතුටින් බාරගත්තා. මට සත පහක්වත් එපා. මට ට්‍රාන්ස්පෝර්ට් එකයි මේ ළමයි දාලා මේක ඔටෝකැඩ් වලින් අන්දන්න ඕනේ නේ ඒකයි ගෙවන්න. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් එක ගිහින් වාහන දෙන්නත් දුන්නා. ඩ්‍රෝයින්ස් වලට විතර පොඩි ගාණක් අරගෙන මම ඒක කරා. ඒක කරන්න ගියාම මට හම්බුණා එතෙන්දී මේජ සංජීව දෙසිල්ලා කියලා කෙනෙක්. එයා හරි රසවත් විදියට මේක මට ඔලුවට දැම්මා. එයා කිව්වා මෙහෙමයි රොෂාන් අපිට මේකේ ළමයි ඉන්නවා ඇවිල්ලා වැඩ කරනවා වැඩ කරලා හවසට මේ නිකම්ම බිලෙට් යනවා ජිම් එකට යන්න කිව්වට යන්නේ නැහැ. ඒ අපිට කියන්නත් බෑ. මොකද අපිට තේරෙනවා මේ තුවාල වල අමාරුත් තියෙනවා. ඉතින් අපිට මේ පූල් එකේදී වාට පුළුවන් ද තැනක් හදලා දෙන්න මේ යන ගමන් නිකන් හැරලා බලලා ඇවිල්ලා වාඩිලා ඉඳලා බහින්න ඉතන විදියට නේ අපි මේ කමාන්ඩ් එකෙන් බස්සනවා නෙමෙයි. මේගොල්ලන්ට හිතලා මේකට බහින විදිහේ වටපිටාවක් හදලා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒකත් එක්ක ඇත්තටම මේ හරි ලස්සන නිර්මාණයක් කරුණා. දයාරත්නක මහත්තයා ගොඩාක් ඒකට සහයෝගය දුන්නා. මේ ඉතින් එහෙම එකක් කරුණා යක්කල. ඉතින් ඒක මම හිතේ මිලියන 350ක විතර ව්‍යාපෘතියක් මම සත පහක්වත් ගත්තේ නේ. මම ගත්තේ මම හිතේ රුපියල් ලක්ෂයකමාර දෙයක් වෙන්න ඇති. ඩ්‍රෝයින් කොස්ට් එක තමයි ඒකත් ඒ ළමයින්ට දුන්නා. එහෙම තමයි. එහෙම එකක් කරා. දරා ගැනීම කැපවීම ඉවසීම සැනසීම ලැබෙන්නෙම නිරෝගිකමින්. දැන් මේ ඔක්කොම එකට. ප්‍රාණජීව ලෙඩක් නැතුව ඉන්න. ඔබ ගොඩක් දේවල් ජීවිතේ කළා තියෙනවා අතහැරීම එක පැත්තකින් තියාගෙන. ඔබ විවිධාකාර හේතු මත මම හිතන්නේ දැන් කතිකාව තුල මත වුණ තැනකදීම එක්තරා මොහොතක තීරණය කරනවා තරුණ වයසේදීමත් මහාන වෙන්න. ඒක අම්මගේ හිත රිද්දන්න බැරි තැනින් නවති. නමුත් ආපහු කොවිඩ් කාල සීමාව තුළ නැවතත් ඔබ ඊට වඩා දැනුවත් මට්ටමකින් සහ පරිණත මට්ටමකින් බුද්ධ ආගම ජීවිතයට ලං කර ගන්නවා. හැබැයි මේ මොන අධ්‍යාපනික මට්ටමකට ඔබ මේ ගමන එන්නේ ජීවිතයේ අධ්‍යාපනය තුලින්. නමුත් ඔබ ලංකාවේ තියෙන සාමාන්‍ය අධ්‍යාපන රටාව එක්තරා මට්ටමකින් ප්‍රතික්ෂේප කරනවා. ඔබ එක්තරා මොහොතක දුවට තනියම ගන්නන්නට තීරණය කරනවා. ඒ අර පෙර තිබුණු ඒ දඩබ්බර හිතුවක්කාර තනි තීරණ තනත් ක්‍රියාත්මක කරනවා. ඇයි ඔබට ඒ ඔබ නිදහස් අධ්‍යාපනයෙන් තමයි මේ ගමන එන්නේ?
මොකක්ද ඒ සාමාන්‍ය අධ්‍යාපන රටාවට දෙවනුවන ගුණ ප්‍රතිරෝධය? ඇත්තට නිදහස් අධ්‍යාපනයට මං හිස් මුදුනේ ගරු කරනවා. කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපනයක් දුන්නේ නැත්නම් අපි යෝගයට අද මෙතෙන්ට එන්න බෑ. ඉතින් වැරද්ද තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ නෙවෙයි. නිදහස් අධ්‍යාපනයේ අද බෙදා හරින අයගේ ගුරුවරුන්ගේ ගුරුවරියන්ගේ අපේ කාලේ හිටිය මව්වරු පියවගේ ගුරුවරු විදුහල්පතිවරු අද නම් කොහොමද කියලා මට ඒක ඉතින් විවේචනයක් කරොත් ඒක සුදුසු නෑ කියලා මං හිතනවා. හැබැයි මට හිතුණා අපිට හම්බෙච්ච ගුරුවරියෝ අපේ දරුවන්ට හම්බෙන්නේ නෑ කියලා. මම දඩබ්බර වගේ මට හම්බුණා දඩබ්බර බිරිඳක්. ඉතින් එයත් ඒ පසු එයා ඇත්තට මම ඔය දුක් විඳපු කෙනෙක් නෙවෙයි. බොහොම සැපට හැදිච්ච. හැබැයි එයාට ස්ථිර මතවාදයක් තිබ්බ බොහොම ස්වාධීනව හිටපු මානුෂීව හිටපු කෙනෙක්. දැන් මෙහෙම දෙයක් තියෙනවා ගෑනු ළමෙක් මානුෂීව හිතන එකයි පිරිමි ළමෙක් මානුෂීව හිතන යෙදෙන එකයි බොහොම වෙනස්. ඒ කියන්නේ අපි හුඟක් වෙලාට සමාජෙත් එක්ක තැලිලා අපි වොරියර්ස්ලා. ඒ කියන්නේ සටන්කරු වෙනවා. ඒකට අපි සමහරලාට මරාගෙන මැරෙන තැනට ඔළුව හදා ගන්නවා. හැබැයි කාන්තාව ඊතැනට යෙදෙන්නේ ඒගොල්ලෝ එකට සමාවක් දීලා ඒගොල්ලෝ වෙන පැතිවලින් එක සකස් කරනවා. ඉතින් මෙයා එහෙම ආපු කෙනෙක්. මම අරේම දැඩි වෙලා ආපු කෙනෙක්. අපි දෙන්න කොහොම හරි එක බැච් එකේ වුණාට අපි කැම්පස් ඉන්න කාලේ එහෙම කිසිම අදහසක් තිබෙන්නේ නැහැ. කැම්පස් එකෙන් අවුට්ලා අවුරුදු 5කට විතර පස්සේ තමයි අපි දෙන්න හම්බෙලා අපි දෙන්න කතා කරන්න ඉදලා මෙහෙම දෙයකට යෙදුනේ. කොහොම හරි අපි දෙන්න කසාද වැටලා. එයා ලොකු දෙයක් මගේ ජීවිතේට කරා. ලොකුම දේ තමයි මගේ දඩබ්බරකම් ඉවසගෙන මාව අත නොහැර හිටපේ. දැන් මට තේරෙනවා ජීවිතේ අපි දෙන්න දැන් ආසාද වෙන අවුරුදු 22ක්. අපේ ඉතින් එහෙම කාලයක් ගෙවුනට පස්සේ හැරිලා බලනකොට එයාගේ කැපකිරීම මෙහෙමයි කියලා කියන්න බෑ. හැබැයි ඒකත් එක්ක අපි දෙන්න ඇති වෙන රණ්ඩු සොරවල් කරගත්තා. එහෙම කරගත්තත් අර එකිනෙකාට අපි අර කියන්නේ බත් මුටි දිනකන් විතරයි කියලා ඒ වගේ එහෙම රණ්ඩු වුණාට ඈත් වෙච්ච හැම වෙලාවකම අනිත් කෙනා කෙරේ අනුකම්පාවක් අපි දෙන්නටම තිබ්බා කියලා මම හිතනවා. ඔයාටත් එහෙම තිබ්බා මටත් එහෙම තිබ්බා. ඉතින් ඒක නිසා අපි දෙන්න අතරත් එකට ඉන්නවා. ඉතින් ඔය ළමයාට උගන්වන වැඩේදී ඇත්තටම මගේ වයිෆ් එයා හරිම මේ නිදහස්ව හිතන කෙනෙක්. ඒ පැත්තෙන් එයා කිව්වා මේ අපි මේ ළමයාට අපි දෙන්න උගන්වමු කියලා. එයා තමයි ඇත්තට යෝජනාව කරේ. එහෙම කිව්වට පස්සේ එයා ඇඟිල්ලෙන් එන කිව්වම මම එක තැනකදී පටන් ගත්තා. මොකද අපි ඔය තැනකට දාන්න ටිකක් අමාරුයි. මොකද මේ දැම්මට පස්සේ වැඩ කරගෙන යනවා. ඊට පස්සේ මම ආපහු ඒ සාමාන්‍ය වෙල පොත් ටික අරගෙන එයා මට කිව්වා ඔයා විද්‍යාවයි ගණන් පුළුවන් නේ මට ගණන් විද්‍යාව බුදුදහමක් දන්නවනේ බුද්ධාගමයි මේ ඒ ටික කරන්න මට සිංහල බෑ. සිංහල බෑ කියන්නේ සිංහල කතා කරන්න පුළුවන්ට ඒ තාක්ෂණය බෑ. ඉතින් සිංහල මගේ වයිෆ් පටන් ගත්තා. එයා සිංහලයි සෞඛ්‍යයි සමාජ විද්‍යාව ඒ ටික එයා බාරගත්තා. මට දුන්න සිංහල වල සාහිත්‍ය ටික. ඒ ටික මට පුළුවන්. මොකද මම නවකතා කියවන්න සංගීතය ප්ලේ කරන. ඉතින් සාහිත්‍ය වලද ගම් තිබ්බයාට බැද්දිකම. ඉතින් තව තිබ්බා ගුත්තිලේ තිබ්බා. ඒ ටික පටන් ගත්තා. පටන් ගත්තාම මට ඒකෙත් රසයක් දැනෙන්න ගත්තා. ඒ කියන්නේ විද්‍යාව අපිට උගන්වපු ගුරුවරු එදා අපි අහගත්තු ටික මිසක් ඉගෙනගත්තු දෙයක් නෑ. මොකද ගුරුවරුන් උගන්වපු නිසා, ගුරු හොඳ නිසා ඔලුව ගේටින් විභාග ලියලා තිබ්බට අර දෙවෙනි වතාවට ඒක බලනකොට ඒක ඊට වැඩි ගැඹුරින් පේන්න ගත්තා. ඊට පස්සේ මං අපේ තියෙන දැනුමත් එක්ක ඒක වෙනම සටහනක් එක්ක මං දුවට උගන්වන්න ගත්තා. එතකොට මට වයිෆ් ඇවිල්ලා කියනවා ඔයා ඔය ඕන්නේ තිය උගන්වන්න එපා. මොකද විභාගෙට ලකුණු දෙන්න පිළිවිලක් තියෙනවා. ප්‍රශ්නෙට අදාළ උත්තරයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඔයා ඕගොල්ලෝ ළමයා වෙන එකක් ලිව්වොත් ඔය හම්බෙන ටිකක් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොම හරි ඒවන මම කියන්නේ එහෙම නෙමෙයි. පුතේ ඒක දැනගෙන යන්න. ඊුණාට විද්‍යාව ඉගෙන ගන්න මේකට කියලා දැනගෙන ඔයා ඉගෙන ගන්න. ඒතර ඔයාට ඒකට මහන්සි නැහැ කියලා. ඉතින් සිංහල වලත් ඒ වගේ තමයි. මට මතකයි යා ගම්පෙරළි පොත ගැනලා මට කියනවා තාත්තෙන් ගම්පෙරළි මේ බැද්දේකම. මට ඇවිල්ලා කියනවා මේ තාත්තේ බැද්දේකම කියලා පොතක් අපිට මේ තියෙනවා මේ ටීචර් මෙහෙම කිව්වා මේකේ අවස්ථා සම්බන්ධය අහනවා කිව්වා මෙන්න මේ තැන්වල අවස්ථාව බලා ගන්න කිව්වා කියලා. ඊට පස්සේ මං කිව්වා පුතේ අවස්ථා සම්බන්ධයට උත්තර ලියන්න නෙමෙයි සාහිත්‍ය මේ විෂය දෙන්නේ. අපි ඒක බලමු දවසක් කියවලා කියලා මම පොත අරන් ඇවිල්ලා ළමයාත් එක්ක සතියන්ත එක සෙන්සුවාදු එකේ කියවන්න පටන් ගත්තා. පොත කියවන්න පටන් ගන්න කලින් මම ලෙනාඩ් රුල්ෆ් කියන බැද්දේකම ගැන මේකේ සිලිඳු ගැන යාට හිතේ චිත්‍ර රූප ටිකක් මැව්වා. ඒතර වයිෆ් එල්ල මට කියනවා ඔය වෙන දේවල් කරන්නේ නැතුව ළමයාට පොත කියවන්න කියලා. ඒතර මම කිව්වා නෑ පොතට එන්න කලින් පොතට වටපිටාත් වෙන කැලෑව සුද්ධ කරන් එන්න ඕන දොර අරින්න කියලා. කොහොම හරි අර විදිහට ළමයා ගොළුවේ චරිත ඉඳලා කතාව යනකොට ළමයා අතරින් පතර ප්‍රශ්න අහනවාමයි.
සිල්දු මොනවද දැනන් හිටියේ. සිල්දුගේ තුවක්කු මොනවද ඒකත්. දැන් ඒතකොට එයාද දැක තුවක්කු නෙවෙයි අර. ඔව්. ඊට පස්සේ එයා මගෙන් අහනවා තාත්තේ බැද්දීම මේ චිත්‍රපටියක් බලන්න නැද්ද කියලා. මං කිව්වා තියෙනවා පුතේ. ඊට පස්සේ අපි චිත්‍රපටිය ගෙනල්ලා එයාට බලන්න දුන්නා. ඒ වෙනකොට අපි දෙන්න කතාව කියවලා ඉවරයි. මේ අර අන්තිමට තියෙනවනේ හිම්මැනික මේ එයාගේ ගෙදර කැලෑවෙන් වට වෙලා වල්ලුරෙක් ඇවිල්ලා එයා කැලේ ගේ බිඳලා එයාව මරනවනේ. ඒ මැරෙන තැනට එනකොට එයාට ඒ දැනෙච්ච දේත් එක්ක එයාට යන්න ඕන බැද්දේකට. මං කිව්වා බැද්දේකට දැන් ගිහිල්ලා බලන්න බෑ. ඒක සංකල්පයක් දැන් අද වෙනකොට. හැබැයි ඔයාලට චිත්‍රපටි බලනවා චිත්‍රපටිය බලලා මෙයා මට කිව්වනේ තාත්තේ මේ බබුන් නම් හරි හැබැයි සිලිඳු කෙනෙක් නා තාත්තා කිවිට මට මැවිච්ච චිත්‍රය ඊට වඩා වෙනස් කිව්වා. ඒ කියන්නේ මනෝමය චිත්‍රයක් අපිට ඒ කෙනා තුලින් මැවිලා එතකොට ඒ කතාව. ඒකයි ඒ සාහිත්‍යයේ තියෙන වෙනස. එකම කතාව තුල එක එක්කිනාට පරිකල්පනයක් තමුන් විසින් ගොඩනගා ගන්න පුළුවන් වටපිටාවක් තමයි සාහිත්‍යයේ අර්ථය. ඉතින් ගුත්තේලේ වුණත් අපි ඒ විදිහට තමයි ගියේ. ඉතින් ඒකත් හරි සුන්දරයි. ඉතින් වගේ මම ඒ ලාවේ ලියපු ඔක්කොම ටික ටයිප් කරා. අර මොකද මම දැන් බණ පොත් ටයිප් කරානේ. ඒ වගේ මේකත් ටයිප් කරලා ෂෝට් නෝට් එකක් දුවලා දීලා මං කිව්වා ඔයාගේ යාළුවන්ටත් දෙන්න. මේ ඔයා පළවෙනි වෙන්න ඕන කියන එකක් නෑ නේ. මේක අපි ඔයා එක ලියන අනිත් අයට දෙන්න කියලා ඔක්කොම පාස් වෙන්න ඕන කියලා. ඊට පස්සේ එයාගේ යාළුවෝ කී ගොඩකට දුන්නා. එහෙම තමයි ඒක උනේ. ඔබ ගොඩක් කලාවට අර ලැබෙන ඕනෑම දෙකක එහි කෙලවරක් අන්තයක් සොයා ගැනීමේ පුරුද්දක් ඔබට තියෙනවා. ඔබ කියන ගොඩක් කලාවට දැන් මුල් කාලය තුල තිබුණ චිත්‍ර ඇඳීමේ හැකියාව. ඒ චිත්‍ර ඇඳීමේ හැකියාව ඔබ ජීවිතයේ මේ මොහොත දක්වාම විවිධ අවස්ථාවලදී භාවිතා කරමින් ඒක ගේනවා. තමයි ඒකත්ම වෙන්න පුළුවන් ඔබ යම් ආකාරයකට වාස්තු විද්‍යාව කරා යොමු වෙන්නත් හේතුව. ඒ වගේම ඔබ යම් අවස්ථාවකදී යමක් කරද්දී ඒකට මුදල් ගත්ත යුතු නැතයි කියලා ඔබ තීරණය කරොත් ඔබ ඒට මුදලක් ගන්නෙම නැහැ. ඒක ඔබ ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරපු දෙයක්. එතකොට හැබැයි අපි දන්නවා දැන් එහෙම ඉදිකිරීම කරන්න ගියාම ඔතක ගැටුමකුත් තියෙනවා කියලා. එහෙම ගොඩක් වෙලාවට ලංකාවේ වෙන්නේ ප්‍රතිපත්ති සම්පාදකයෙ ඉන්නව නැත්නම් තීන්දුව తీරන ගන්න අයට එහෙම මේ තව කෙනෙකුගේ මතකයට සවන් දෙන්න හෝ නැත්නම් සාමූහික තීරණයකට එන්න හැකියාවක් නැහැ. ඉතින් එහෙම නැතිවීම තුළ තමයි ගොඩක් දුරට ගැටුම් ඇතින්නේ. හැබැයි ඒක සමනය කරගන්නට ඔබ යම් ආකාරයකින් ආගමික නැඹුරුවක් ඇති කරගන්නවා. ඔබ එක්තරා වෙලාවක කියනවා අපි දැන් මේ කර ඉන්න වැඩේ ඇතුලේ වුණත් නිවන් දකින්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්. ඒක කොහොමද? ඒක ටිකක් වෙනස් අදහසක්. ඒක එක්තරා විදිහකට ඔය අපි කතා කරා වගේම ටිකක් විවාදාම්පන්න අදහසක්. හැබැයි අපි කැමති ඒක දැනගන්න. ඔව් මට හැමදාම තිබ්බ දෙයක් තමයි මම කියන්නේ කිසිම කෙනෙක් තව කෙනෙකුට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ. මොකද මේ හරි වැරදි කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. හරි වැරදි අපි දන්නවා. ඒක දන්නවා අපි වැරද්ද කරමු අපිම පස්සේ එනවනේ. අපි හිතන්නේ කෙනෙක්ගේ හිත රිද්දලා ආවනම් ගෙදරේ කොච්චර හිතනවද? ඉස්කෝලේ රණ්ඩු වෙලා ආවනම් කොච්චර හිතනවා කියන්නේ බඩ දනවා කියන්නේ අපි ඒක වැරද්දක් කළා කියලා අපිටම දන්නවා ආයෙ පාරක් කරන්න දෙන්නේ නැහැ. දෛවයේ විසින් තල්ලු කරලා දැම්මොත් හම්බුවක් හිටියෙත් නැත්නම් අපි කවදාත් ආයෙ එහෙම දෙයක් හිතලා කරන්නේ. ඉතින් මම කියන්නේ හරි වැරදි අපි උපතින් අරන් එනවා. ඒක නිසා තමයි මේ අපි කොච්චර දේවල් ඉගෙන ගත්තා උපායදාරයෙන් ඉන්නවා මිනිස්සු නෙමෙයි. හදවත නෑ මොලේ තියෙනවා. ඒක නිසා සල්ලි විතරක් පේනවා. ඉතින් මං කියන්නේ සල්ලි අපිට අවශ්‍යයි. ඒක මාධ්‍යයක් ඒ වුණාට එතනින් එහාට ගිය තැනක් තියෙනවා. දැන් පොලිසිය ගත්තොත් සේවාව කරන තැනක ඒ නිලධාරීන්ගේ නිලධාරි මට්ටමේ ඇඳුම ඇතුළේ ඉන්න මිනිස්සෙක්. ඒතකොට එයාට තව මිනිස්සෙක් දකින්න පුළුවන්. ඒතකොට එයාගේ රාජකාරිය හැටියට කරන ගමන් මානුෂිකත්වයේ එයාට ඉස්සරහට ගෙනලා උදව් කරන්න අවස්ථා අනන්ත අප්‍රමාණය දෙනවා. ඉතින් ඒ වගේ අපේ ශිෂ්‍ය තුලත් එහෙමයි. ඉතින් මට මතකයි මම දහම් පාසලට යවනවා අපේ පුංචි අම්මා ගාව ඉඳන් මම ඉස්කෝලේ ගියේ. එයා දහම් පාසලට යවනකොට මම දහම් පාසලට ගියාම හාමුදුරු දිහා බලන් ඉන්නවා. බලන් ඉන්න එක එක්කෙනා කියලා දෙන දේවල් එක මම සමහර තැන් ප්‍රශ්න කරනවා. ඉතින් අපිට අර බුදුගුණ අලංකාරය කියලා දෙනකොට ඒක අර ගාථා 9ක් තියෙනවනේ මේ බුදුහාමුදුරන්ගේ ගුණ කියන රහසත් පවුනකොට කෙලෙසර යුණු දුරුකොට රෙසි වූයෙන් පුදට අරහයයි නම් කීති මුනිඳුට තුන්ලෝ තතු ලෙසට දැනගෙන නොදත් මෙලොවට දෙසිවෙන් නියම කොට ලෝක විදියයි නම් කීති මුනිඳුට ඕක මේ ඔය ගාථාව කියනකොට මම ඇහුවා මේ තුන්ලෝ තතු ලෙසට කියන අපි මන් දන්නේ එක ලෝකේ මම පොළොව දන්නෙත් නෑ මම දන්නේ මේ කුරුණෑගල තමයි මගේ ලෝකෙ එතකොට ඉතින් මම දන්න ලෝකේ මම ඇහුවා මේ මම දන්නේ එක ලෝකේ මහ පොළොවේ හිටන් ඉන්න මේ තමයි මගේ ලෝකය කියලා මොකද්ද ලෝක තුන කියලා මට ඍජු උත්තරයක් ආවේ නෑ නිකන් හාමුදුරු උඩින් පල්ලෙන් ගියා ඊට පස්සේ මම දෙතුන් පාරක් අහනකොට මග අරින නිසා ඒකත් එක්ක කොහම හරි මග ඇරුණා ඒක එහෙම යට ගියා ඕම කාලේ ගමන මං කීප දෙනෙකුගෙන් ඕක තුන් ලෝකේ හෙව්වා
අහපු කිසි කෙනෙක් මට උත්තර දුන්නේ නෑ. කොහොම හරි මං වරලත් වාස්තු විද්‍යාඥයෙක් වෙලා චිත්‍රපටිය කරන තැනට ඇවිල්ලත් අවස්ථා කීපයක් යෙදුණා. අහුවට කිසිම කෙනෙක් මට ඍජු උත්තරයක් දුන්නේ නෑ. ඊට පස්සේ මම ওই ත්‍රිපිටකයේ පොත් ටික අරන් අභිධර්ම පිටකය පරිශීලනය කරනකොට සහ දැන් අර ලොකු දෙයක් තියෙනවා පිටක.lk කියලා වෙබ්සයිට් එකේ තියෙන. ඒක අපිට ඕන ප්‍රශ්න ටයිප් කරපුවාම අදාළ දෙන වචනෙත් එක්ක යනවා. තුන් ලෝකේ කියන වචනේ ගහපුවම මං ගියා එතනට. එතනට ගිහිල්ලා ඒ පරිච්ඡේදය හම්බුලා මට දැන් පරිච්ඡේදය ඇටියට කියන්න බෑ මේකයි කියලා. මේ මොකද කාරණේ මතකයි. ඒකේ බුදුහාඳුරෝ කියනවා මේ තුන් ලෝකේ කියන්නේ ආකාශ ලෝකය, සංකාර ලෝකය, සත්ත්ව ලෝකය කියලා. එතනින් තමයි මට මේක මේ වෙන මානකින් පේන්න ගත්තේ. එතකොට මම කියන්නේ නැහැ මන් දරන මතය හරියම කියලා. හැබැයි මට ඒක ප්‍රත්‍යක්ෂයි. දැන් අද වෙනකොට ප්‍රත්‍යක්ෂව දේශනා කරන ශාස්ත්‍රඥ වහන්සේලා කීප දෙනෙක් ඉන්නවනේ. දැන් සමන්තබද්ද ස්වාමීන් වහන්සේ ඉන්නවා. තව ඉන්නවා ඔය හඳපාංගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කියන හැම මතයක් තුළ ගත යුත්තක් තියෙනවා. අපිට අතාරින්න බෑ. එතකොට මේකයි නිවන කියලා මං හිතන්නේ කිසි කෙනෙකුට කියන්න පුළුවන් කියලා. මොකද නිවන කියන්නේ තමා තුළ තියෙන දෙයක්. දැන් ඒක හරියට අපි වතුර බාල්දියක් පුරවන් අපි ගමනක් යනවා නම් බාල්දි හිලක් තියෙනවා නම් ගිලෙන් වතුර ගියා නම් ගිය ප්‍රමාණය අපි නතර වෙන දන්න මෙච්චර වතුර ගිහිල්ලා කියලා. ඒ වගේ දැන් අපේ වතුර බාල්දිය වගේ තමයි අපි සසර පුරා ගෙන කෙලෙස් මල්ල. ඒතර මල්ල කරේ තියගෙන අපි නම් කට ඇරලා බලපුවම අපි දන්නවා කොච්චර කෙලෙස් ඇල්ලද කොච්චර තියෙනවද කියලා. ඉතින් මල්ලේ කෙලෙස් නැත්තම් අපි තමයි දන්නේ අපි ගාව කෙලෙස් නැහැ කියලා. ඒක තමයි ආශ්‍රව ශ්‍රේය ඥානය කියලා කියන්නේ. ඒක තමුගා තිබ ආශ්‍රව ටික ඉවරයි. ඉතින් ඕක තමයි බුදුහාමුදුරු කිය ආශ්‍රවක්ඛ්‍ය ඥානෙක රහත් වෙනවා කියලා. ඉතින් රහත් කියන එක පැත්තක දාමු. වචන වලට අර්ථ තියෙනවනේ. මම හිතන්නේ මේ තමුන් ගාව තියෙන දේ තමුන් පිරිසුනා කියන දැනීම ප්‍රමාණවත් කියලා. ඉතින් මං හිතනවා ඔය ශාස්ත්‍රඥ වහන්සේලා දැන් අපිට දේශනා කරන අය ඒ කතා විලාසී ඒවා මේ අපිට තර්ක කරන්න දෙයක් නෑ. හැම කෙනෙක්ගේම අපි අපේ නිවන මතු කර ගන්න ඕනේ. කිසි කෙනෙක් අපි බෙදාගෙන මෙයා මෙහෙමයි අරය මෙහෙමයි අපිට මතයක් තියෙන්න අවශ්‍ය නෑ. අපේ මතේ වෙන්න ඕන අපිට වැරදිච්ච තැනක් තියෙනවා. ඒක නිසා අපි තාම සසරේ ඉන්නවා. ඒ වැරදිච්ච තැන හොයාගෙන අපි සසර නතර කරගන්න ඕන කියන තැනට යනවා. ඔය හැම කෙනෙක්ගේම අපිට ආශිර්වාදයක් තියෙනවා. ඉතින් මම එහෙම හිතාන තමයි මගේ ගමන යන්නේ. ඒක නිසා කිසිම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් පිළිබඳ ස්වාමීන් වහන්සේලා පිළිබඳ මට එහෙම ගැටලුකාරී තත්ත්වයක් නැහැ. මම හිතන්නේ උන්වහන්සේලා හැම කෙනෙක්ම ඒ කරන කාර්ය තුල ලොකු දෙයක් කරනවා. මොකද ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ ඇඳුම් මාරු කරගත්තු වෙනම මේකප් එකක්. ඒ මේකප් එක ඇතුළේ ඉන්නේ ඒ ගමන ආපු සාමාන්‍ය පුද්ගලයා ඒ ඇඳුමත් එක්ක හරියට ආමියකට ගිය කෙනා තුවක්කුව අතට ගත්තා විනයක් ගන්නවා. සිවුර දාගන්නවා ඔළුව මුඩු කරගත්තු කෙනා ඒකට විනයක් ගන්නවා. ඒතකොට මට අහුණා එක තැනකදී කතාවක් නයිසීලේන වතං හෝතු උපජ්ජන්ති තථාගතා අත්තකරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිතා කියලා පාලි පාඨයක් තියෙනවා. ඒක කියන්නේ මේ බුදුරු පාළේ ඉන්නේ සීලයක්වත් වතක්වත් කියන්නේ නෙමෙයි. හැබැයි හැම දෙයක්ම ශ්‍රද්ධාවෙන් සීලයෙන් පටන් ගන්නවා කියලා බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා. ඉතින් විනයක් තියෙන්න ඕන. ඉවසීමක් තියෙන්න ඕන. ඒකත් එක්ක අපි මේ ගමන යනකොට අපිටම ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට ඒක කාටවත් කියලා දෙන්න ඕන කියලා මං හිතන්නේ. හැබැයි අහන කෙනෙකුට පහදලා දුන්නාට කමක් නැහැ. හැබැයි එයා ඒ අහන කෙනාගේ මතයට ගරු කරන්න ඕන. මොකද එයා තුලනේ එයාගේ නිවන. ඒතර මං දැක්ක විදියට එයාට නිවන වෙන්න විදියක් නැහැ. මොකද එයාගේ නිවනේ අවබෝධය එයා තුල තිබ්බ ප්‍රශ්න ප්‍රමාණයට. ඒක නිවුණ නැහැ. නිවුණ නම් මේ නිවීම කියන මගේ ප්‍රශ්න ටික නිවුණ නම් මන් නෙවිලා. හැබැයි බලන් ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් මේ මිනිහා නිවිලා නැහැ කියලා. ඒක මං හිතන්නේ හරි අදහසක් කියලා. ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන්නේ ලංකාවේ එකිනෙකා පිළිබඳ සංසන්දනාත්මකව සහ එකිනෙකා පිළිබඳ තරගයකින් තමයි අපි ඇත්තටම ශනේ අපි ජීවත් වෙන්නේ. මොකද අපි මෙහා පැත්තේ ගෙදරට ඇල්ටෝ කාර් එකක් આવුත් එහා ගෙදරට වැගනාර් එකක් ඕන. එතනට ගියොත් ඊළඟ කෙනා එතනින් එහාට යන්න ඕන. දැන් එක ගෙදරක දරුවෙක් ආනන්දෙට ගියොත් අනිත් දරුවා නාලන්දෙට දාන්න නැත්නම් තව කොහාට හරි යන්න මේ කොළඹ ජීවිතය තුළ දඟලනවා. එහෙමත් නැත්නම් අපි ගොඩාක් වෙලාවට එහෙම ඒක සමහරවිට අපි එකම පවුලේ සහෝදර සහෝදරයන් අතරේ පවා මෙවැනි තරඟ තියෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට දැන් දරුවන්ට උගන්වන්නේ කොහොමද Tamanට පන්තිය පළවෙනිය වෙන්නේ. හරිම වැරදි තැනක් අවසානයේ හැදෙන්නේ සාමූහිකත්වයේ නොදන්න අනිත් එක්කනාගේ බෙදා හදා ගැනීම නොදන්න. ඒක මම කිව්වේ දැන් ගොඩක් අපි ප්‍රාණ ටීවී නාලිකාව තුළින් කතා කරන්න උත්සාහ කරේ අපි භූමිකා රංගනයේ මාරුවක් වෙලා තියෙනවා. අපි දකින ගුරුවරු සැබෑ ගුරුවරුද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි දකින වෛද්‍යවරු සැබෑ වෛද්‍යවරුද කියන ප්‍රශ්නේ තියෙනවා. සමහරවිට අපිට අපේ බිරිඳ දුව නැගණියක් අත්තම්මෙක් නැත්තම් කවුරුවත් ගිහිල්ලා එහෙම නැත්තම් වෛද්‍යවරයෙක් ගාව අපිට ප්‍රතිකාර ගන්න විශ්වාසයෙන් තියන් එන්න බෑ. ඔහු තුල ඔබ කිව්වා වගේ මොළය තියෙනවා. නමුත් ඔහුගේ හදවත තියෙනවද කියලා අපිට විශ්වාසයක් නැහැ. ඒක ඇත්තට මල්ලි මෙහෙමයි.
මම තදේ විශ්වාස කරන්නේ මේක මේ පුද්ගලයා යනු වෙනස් වෙන එකක්. වෛද්‍යවරයා නිසාවත් පොලිස් නිලධාරියා නිසාවත් හමුදා නිලධාරියා නිසාවත් වාස්තු විද්‍යාව නිසාවත් එහෙම නෙමෙයි. මේ ඒ පුද්ගලයා තුළ තියෙන ගුණගරුක බව තමයි ඉතින් කර්ම ප්‍රවාහය කියලා බුදුහාමුදුරු දේශනා කළේ. ඉතින් අපේ කර්මයට අපිට හොඳ නරක දෙකම මිශ්‍ර වෙලා හම්බ වෙනවා. ඉතින් ඒ හම්බ වීම තුළ හොඳ මතු කරගන්න අපිට හොඳ මිනිස්සු ආශ්‍රයයට ලැබෙන්න ඕන කියලා මං හිතනවා. ඉතින් මට ලැබිච්ච හොඳ ආශ්‍රය තමයි දැන් මම විශ්වවිද්‍යාලයට වරලත් වාස්තු විද්‍යාව කියන්නේ වාස්තු විද්‍යාව කරන්න ඉදෙන්නේ චින්තක බාලසූරිය කියන මගේ පාසලේ මිතුරණ වුණා නම් එයා තමයි මම මේ තැනට යොමු කරේ. එයා තමයි පත්තරේ මේකට ඇප්ලිකේෂන් එකට දැම්මේ. පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එක අරගාවේ ජාසිංහ කියලා මගේ යාළුවෙක්. ඉතින් ඊට පස්සේ නවීන් ගුණරත්න මහත්මයා හම්බුනේ නැත්තම් ওই චිත්‍රපටයට දායක වුනේ නැත්තම් එයා එක්ක මම අවුරුදු 20ක් ආශ්‍රය කරේ නැත්තම් මගේ බිරිඳ මට හම්බුනේ නැත්තම් සමහර යහපත් යාළුවෝ මට හම්බුනේ නැත්තම් මං හිතන්නේ මගේ ජීවිතේ මෙහෙම කියලා. හැබැයි යහපත් යාළුවෝ වගේ මට හම්බෙච්ච කිසිම වැඩකට නැති මිනිස්සු ඉන්නවා මෙච්චරයි කියන්න බෑ. යහපත් යාළුවෝ ඇත්තටම අල්පයි. හැබැයි අල්පය තුල තියෙන ශක්තිය අර ඔක්කොම යට කරගෙන ඉන්න තරම් ප්‍රබල වුණා. ඉතින් ඒක නිසා මම කියන්නේ මේක මේ වෘතිය මත තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වෘත්තීය ආභරණය පැළඳ ගන්න පුද්ගලයාගේ ජීවිත පසුබිම තුළ තියෙන ප්‍රශ්නයක්. ඉතින් මම හිතනවා මේක හදන්න පුළුවන් හොඳම තැන තමයි මේ පෞල් සංස්ථාව දෙමව්පියෝ සහෝදරයෝ එකට ජීවත් වෙලා නැත්තම්. එතකොට සමහර තැන් සමාජයේදී අපිට ඒ සුදුසු පරිදි නිරාවරණය වෙලා නැත්තම් මේක මේ අද ඊයේ තිබ්බ එකක් නෙමෙයි. මේක රජ කාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නයක්. අද මේ මාධ්‍ය දියුණු වෙලා නිසා මේක මාධ්‍ය අර එළියට එනවා. එතකොට සමහර දේවල් අපේ කාලෙත් වලට දෙමව්පියෙක්වත් කතා කරන්න බැරි ප්‍රශ්න අත්දැකීම් අපිට තියෙනවා. හැබැයි ඒවත් එක්ක ඒවා සමහරලාට ඒකේ වික්ටිම් කෙනෙක් වෙනවා. අපි ආදරය කරන කෙනා හරි කසාද බඳින කෙනා හරි එහෙම නැත්නම් අපි යටතේ වැඩ කරන කෙනෙක් හරි. හැබැයි ඇත්තටම අපිට ආදරය කරන කෙනෙක් හම්බුනොත් අපේ ජීවිතේ වෙනස් වෙනවා. දැන් මම හිතනවා මගේ වයිෆ් එක මම වැඩිපුරම රණ්ඩු වෙලා තියෙන්නේ එයා එක්ක. එයා එක්ක වැඩිපුරම රණ්ඩු වෙලා තියෙන්නේ. ඇත්තටම එයා මගේ මතවල තියෙන ගැටලුකාරී තැන් වෙනස් කරන්න දරපු උත්සාහය. එයා අතෑරියේ නෑ. එයා හරි ශක්තිවන්ත කෙනෙක්. ඉතින් ඒ වගේ මම දැන් හිතන් ඉන්නවා. මමත් එහෙම කරන්නේ නෑ. මොකද ඒ ගමනේදී ඒ වටපිටාව ලැබුණ නැත්තම් විශේෂයෙන් මගේ වයිෆ්ගේ අම්මා නැන්ද මගේන්න මම කැමති නෑ. මේ ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ නවීන් ගුණරත්න මහත්තයා ඒ මගේ මල්ලි නංගිලා ඉන්නවා. ඒක ඉතින් සාරං මල්ලිත් එක්කෙනෙක් තමයි. ඉතින් අපි නැත්තම් මෙහෙම කතා කරන්නෙත් නෑ. ඉතින් ඒක මේ වෘත්තියෙන් ලොක් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ඔය මල්ලි දැන් මේ කරන්න පටන් ගත්ත වැඩි එක. ඒ කියන්නේ අපිට අපේ ගහ වටේ සුද්ධ කරගෙන යනකොට අපේ ගහ යට සුද්ධ වෙනවා වගේ ඒ වටේ එක්රොක් වෙන එක අපිට හැදෙනවා පොඩි ජාලයක්. ඒ වගේ හැමතැනම පොඩි පොඩි ජාල හම්බෙලා ඒවා විසින් මේක සුද්ධ වෙලයි. දැන් අර කියනවනේ වතුර හොදන්න කිසි දෙයක් නැහැ. වතුරෙන්ම පිරිසිදු වෙනවා. ඉතින් ඒ වගේ හැබැයි වතුරට හැම කුණු ගොඩක්ම එකතු වෙනවා. ඉතින් අපිට මේක නවත්තන්න බෑ. අපිට මේ අවදානම තුලින් අපිට මතු කර ගන්න තියෙන එකම දේ තමයි හැම ආගමකම දර්ශනිකම කියලා දෙන්නේ යහපත මතු කරගන්න යහපත තමුන් තුලින් දකින්න බැරි නම් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් තුලින් හරි දැකලා එතෙන්ට යෙදෙන්න කියලා. ඉතින් අපිට ගොඩක් දැන් මේ මාධ්‍ය හරහා විකෘතියක් වෙනවා. මොකද හොඳ නරක දෙකම එනකොට මිනිස්සුන්ට සංවේදී වෙන්නේ තරුණ කාලේදී නරක. නරක කියන්නේ ආස්වාදයේ සංවේදී. එතකොට මස් කෑමේ ආස්වාදය, මත් වීමේ ආස්වාදය, සංගීතය කියන්නේ නැටීමේ ආස්වාදය. සංගීතය නෙමෙයි. සංගීතය කියන්නේ සරල සංගීතයක් නෙමෙයි. ඉතින් ආස්වාදයේ මුල් කරගෙන ගොඩනැගෙන ඒ ළමාවිය සහ තරුණ විය අර මාධ්‍ය හරහා එන විස බීජ කුඩක රැල්ලකට එකපාරට අහු වුණාම ඒගොල්ලන්ට ඒක පසුරව ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට වැඩිහිටියට අපිට ලොකු කර්තව්‍යයක් තියෙනවා. ඒක නතර කරන එක නෙමෙයි. ඒ මාධ්‍යවලට ඒගොල්ලෝ නිරාවරණය කරන්න ඕන කරන ගමන් ඒගොල්ලෝ ඒ දකින්නදී අපිත් එක්ක කතා කරන්න පුළුවන් විවෘත මානසිකත්වයක අපි ඉන්නවා කියලා මම කියන්නේ. දැන් අපිට මතකයි ලිංගික අධ්‍යාපනය කියලා දෙනකොට පොඩි කාලේදී අපිට ඒක මැජික් එකක් ඒ වුණාට අපේ ගුරුවරු අපිට ඒක ඒ කියලා දීපු විදියක් තිබ්බා. ඉතින් ඒක මම හිතනවා පොඩි කාලේ දැන් පොඩි කාලේ ළමයින්ට ඒක මේ සමාජවාදී එන්න කලින් අපි කියලා දෙන්න ඕන කියලා. ඒක කියලා දීලා ඒගොල්ලෝ ඒක දැනුවත් වෙලා ඒ ගැන කතා බහ කරන තැනට දෙමව්පිය විවෘත වෙලා ඉන්න. මොකද ඒක මේ රහසක් නෙවෙයි. ඇත්තට මේ ලෝකේ රහස් මොනවද? රහස් නෑ. රහස් කියලා දෙයක් තියෙන තැන තමයි මිනිස්සුන්ට කුතුහලේ. කුතුහලේ තියෙන තැන තමයි මිනිස්සු උත්තරේ දෙන්න තැන හොයන්නේ. ඒතකොට උත්තරේ දෙන්න තැන gedara නොවුනොත් පිට තැනක් වුණොත් ඒක නා අපිට අවංක උත්තරයක් දෙන්නේ නැහැ. ඒක නිසා
මේ වගේ විවෘත කතාවක්ම තමයි අවශ්‍ය. ඔව්. ඒක තමයි අපි කතා කරේ ඒකද ඔබතුමා දැන් ගොඩක් කලකට ප්‍රශ්නකේ දැන් ගෙයක් ඇතුලේ දැන් ඔබ දියණිය කොට හදා වඩා ගැනීමේදීත් ඔබ දියණිය ඇසුරු කරන්නේ ඇත්තටම මේ යාළුවෙක් වගේ. ඒ කියන්නේ ඇයට ඇගේ ජීවිතේ ඕනෑම ගැටලුවක් ඔබත් සමග කතා කරන්නත් පුළුවන්. ඇත්තටම තාත්තත් එක්ක ඒක බෙදා හදා ගන්න දරුවෙකුට පුළුවන් වුණා නම් ඒක අම්මට කියන්න පුළුවන්කම තිබුණා නම් පුතෙකුට. ඔව්. ගොඩක් කලට අද සමාජයේ අපි දකින ගැටලු ඔව්. ඇති නොවෙන්න පුළුවන්. අපි දකිනවා බොහෝ දුරට ඔබත් දියණියකගේ පියෙක් නිසා මේ පීඩනීය මේ වේදනාව සංකල්පය දන්නවා. අපි අවස්ථා ගණනාවක දැක්කා ප්‍රේමය නිවසින් පිටත තමගේ ඒ පරිණත වියට එන්නට පෙර ප්‍රේමය සොයාගේ විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන ලැබපු දරුවෝ පවා අවසානයේ හිස නැතුව මහමග මුණ ගැහෙන තැන් වලට ගියා. මේවා ඉතා සංවේදී කාරණා. නමුත් සමාජ මාධ්‍ය තුල views වැඩි කර ගැනීම සඳහා වගේ පාවිච්චි කරන news පමණයි. ඒක ඒ සංවේදී භාවය මතු කරන්නේ නැහැ. ඒක කතා කරන්නේ නැහැ. නමුත් parenting කියන කාරණාව ඇත්තටම ලංකාවේ මම කියන්නේ විෂයක් විදියට හෝ උගන්වන්න ඕන. අපි ගොඩක් වෙලාවට එහෙම අපි කතා කරනවා මහා ලොකු සංකල්පයක්. නමුත් ගේ ඇතුලේ කොහොමද තමන්ගේ දරුවා තමන්ගේ බිරිඳත් එක්ක මේ ගනුදෙනුව හදාගන්න කියන එක නෑ. එතනදී මොකද්ද ඔබ ගොඩනගාගත්ත විවෘත අදහස? ඒ කියන්නේ ඔබ මොකක් හරි විවෘත කියන වචනේ විතරයි අදහසක් නැහැ. අදහසක්. මිනිස්සුන්ට විවෘත වෙන්න ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. දැන් මම මගේ තාත්තා ගැන මං ආපු පසුබිම ගැන මම විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යයෙක් හැටියට ඉස්සරහට ළමයි ඉස්සරහට ගිහලා හිටගත්තාම මම කියන දේ තමයි මං මෙහෙම ඇඳලා පැලඳලා මෙහෙම ඇවිල්ලා හිටගෙන ඉංග්‍රීසියෙන් කතා කරාට හිතන්න එපා මං ඉංග්‍රීසි කතා කර කර ඉපදුනා කියලා. හිතන්න එපා මම මේ හැමදේම අත මිටිමුලුවන් ආවා කියලා. ඒක නිසා ඔයගොල්ලෝ ධෛර්යමත් වෙන්න කියන එක මං කියනවා. මොකද හුඟක් වෙලාවට මිනිස්සුන්ට ඒ ධෛර්යය දෙන්නේ මිනිස්සු කියන්නේ වැඩිහිටියෝ දරුවන්ට මවා පානව ලෝකයක් සහ වැඩිහිටියන්ගේ තරඟෙට දරුවෝ ඇදලා දා ගන්නවා. එතකොට දෙමව්පිය අතර තියෙනවා නම් තරඟයක් ඒ තරඟයේදී අරයාගේ ළමයට වඩා මගේ ළමයා මෙහෙමයි කියන හරි දෙමව්පියෝ තමුන්ගේ ඇත්ත තත්ත්වය දරුවන්ට කියන්නේ නැතුව හරි එහෙම තැනකදී ළමයි නොදන්න දෙයක් ගිහලා එකපාරට සමාජයෙන් මේක මෙහෙමයි කියලා ඇහුණාම ඒ ළමයිට එන කම්පණය දරා ගන්න බැරි වෙනවා. හැබැයි ඊට එදී හොඳයි මං හිතන්නේ ළමා කාලේ ඉඳලම ඇත්ත ඇති සැටියෙන් පෙන්නන් ගියාම දැන් මම මේ ඇත්ත ඇති සැටියෙන් කතා කරන්නේ ඒක මට අභියෝගයක් නෙමෙයි. ඒ කියන්නේ මට පොඩි කාලේ අගයින්ගන් තිබ්බා කියන එක දෙමව්පියෝ දුක් විඳා කියන එක මමත් දුක් විඳා කියන එක මම මෙහෙම දේවල් කරා කියන එක ඒක සතුටට කාරණයක් මිසක් මේ ඒක අපිට මේ සමාජ ඉස්සර අපි අවමාන ලක් වෙන්න ඕන හේතුවක් නෙමෙයි. මේ සමාජයේ තියෙන ලොකුම දේ තමයි මේ වැරදි කාර්යෝනේ දකින්නේ. මෙයා වැරදි කාර්යය. එහෙම වැරදි කාර්යෝ කියලා කොටසක් තියෙන්න බෑ. වැරදි තියෙනවා මිනිස්සුන්ගේ. හැබැයි මිනිස්සු කියන කට්ටිය පරිණත වෙනවා, වෙනස් වෙනවා. ඒතකොට අතීතයට ලබු කරලා මෙයා වැරදි කාර්යය කියලා හංගඩු ගන්න එක අපි වක්තයට අයින් කරගන්න. මට මගේ ගෙදරදී මගේ දෙමව්පිය කවදාවත් මම වැරදි කාර්යයක් කියලා හංගඩු ගාලා නැහැ. මම වැරදි කරලා තියෙන ඇති වෙන්නේ. වැරදි කියන්නේ දඩබ්බරකම් නිසා වෙච්ච වැරදි. අපරාධ නෙමෙයි. අපරාධ නෙමෙයි. ඒ කියන්නේ දඩබ්බරකම් වලට ගියේ හේතුව දැන් අද මම දන්නවා. ඒක ඉතින් ඒ අර අම්මා තාත්තා එක ළඟ ඉන්න ලැබිච්ච නැතික පොඩි කාලේ ඒ හැමෝටම එක විදියට බලන්න බැහැ. මම පුංචි අම්මලාට දොස් කියන්නේ, ආච්චි අම්මලාට දොස් කියන්නේ. ඉතින් එකම දේ අර ගෙදරත් එක එකට ඉන්න එකත් එක්ක ගොඩනගෙන දෙයක් තියෙනවා. දැන් මම මගේ දුවව ඉස්කෝලේට අරන් ගියේ මම. ඉස්කෝලෙන් ගෙනාවෙත් මම. එතකොට ඒකට මම වෙලාව හදාගත්තා. ඒකට මම ඉතින් වයිෆ්ටත් දෙන්න ඕන ක්‍රෙඩිට් එක. එයාගේ බලපෑමකුත් තිබ්බා යන්න. හැබැයි ඒ වගේ මටත් උවමනක් තිබ්බා. ඉතින් ඒක එහෙම කෙරුණා. එතකොට අදටත් මම විශ්වවිද්‍යාලයට ගෙනිනවා. ගෙනිනවා කියන්නේ මේ හිර කරලා නෙමෙයි. එයාව ගන්න යනවා මං. කාර් එකට නැගකට පස්සේ එයා යාගේ ලෝකේ එයා මගිලා කතා කරොත් කතා කරනවා එහෙම යනවා. එයා තනියෙන් ට්‍රිප් යනවා යාළුවෙක්. ඒ දේවල් තියෙනවා. මම කියන්නේ අපිට ළමයින්ට යමක් දෙන්න පුළුවන් කාලේ දුන්නොත් ඒගොල්ලෝ එතන ඒ රාමයෙන් එළියට යන්නේ. ඒගොල්ලන්ට ප්‍රේමයක් කියලා ඇත්තටම මම අහනවා විශ්වවිද්‍යාල ළමයින්ගෙන් ෆස්ට් ඉයර් එකට ආවම ඇයි වාට වාගෙම කියලා ගෑනු ළමෙක් ඕන? ඇයි වාට වාගෙම කියලා පිරිමි ළමෙක්? එතකොට මම සාමාන්‍යයෙන් පිරිමි ළමයින්ට මම කියන එකක් තමයි ඉතින් ඇයි ගෑනු ළමයි ඔක්කොටම ආදරය කරන්න බැරිද? මොකද මම කැම්පස් ඉඳ කාලේ මම කරේ ඒක. මොකද මට කියලා විශේෂයෙන් කෙනෙක් වෙන් කරගන්න ඕන උන්නේ නැහැ. මට එහෙම අවශ්‍යතාවයක් ආවේ මගේ හිටපු යාළුවෝ ඔක්කොම බැඳලා යනකොට මමත් වයසට යනකොට මටත් ළඟින් ඉඳන් කතා කරන්න ඕන කෙනෙක් කියලා හිතේ තින්නකොට තමයි මගේ බැච්මේට් කෙනෙක් මම මේක මෙහෙම වුනේ. හැබැයි අපි අපේම කියලා කෙනෙක් තෝරගන්නේ ආදරය කරන්න නෙමෙයි පිරිමි ළමයි. ගෑන් ළමයි එයාගෙම කියලා පිරිමි තෝරගන්නේ ආරක්ෂාව හොයාගන්න. ඒ කියන්නේ ගෙදර ආරක්ෂාව නෑ. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්. පිරිමි ළමයි
ගෑල්ල මේ තමුන් එවල යා ගෙදර ඉඳලා නේ යාට නංගිලා අම්මලා ගැන ආශ්‍රයක් දෙන්නලා නැහැ. එතකොට යා හොයනවා ලිංගිකත්වය. වෙන මොනව ගන්නද? ඒක වුනේ නැත්තම් ඇයි අපිට හැමෝටම ආදරය කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ අපෙන් අහනවා නම් ඇයි කියන ප්‍රශ්නේ හැම දෙයකදීම අහනකොට අපිට උත්තර එකක් දෙකක් තුනක් හම්බ වෙනවා. ඒ හම්බෙන්නේ දැන් ඉඳලා අපිට අපිව ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි හැම ප්‍රශ්නෙම අපිට විසඳ ගන්න බෑ අත්දැකීමක් නැතුව. ඉතින් ඒක නිසා ජීවිතේ වරදින්න ඕන. වරදින වෙලාවේදී වැරදුනහම සමාව දෙන කෙනෙක් හම්බ වෙනවා නම් වාසනාවක්. සමාව දුන්නේ නැත්නම් අඩුම ගානේ තමුන්ට සමාව දෙන්න ඕනේ. ඉතින් මම හුඟක් කාට කරලා තියෙන 99% මම මටම සමාව දීලා තියෙනවා. කාගෙන්වත් ඕනේ නැහැ කියලා. ඉතින් ඒකම තමයි හයිය. ඉතින් මට සමාව දීපු මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට මම ඉස්මතුලෙන් ගරු කරනවා. දැන් උදාහරණයක් හැටියට මට මතකයි කැම්පස් ඉන්න කාලේ මාව රැග් වෙනකොට මම නම් සීදිගානි කරන්න ගියේ නෑ. මං හිතුවා මූම මරාන මැරෙනවා කියලා. එහෙම හිතලා මම ලිස්ට් එකක් ලිව්වා. ඉතින් ලියලා ඒකට සැලසුම් කරගෙන මට හම්බුණා කොහමද ඒ කාලේ ජීපී කරලා ආමි එකෙන් අයියලා දෙන්නම මරලා මෙයාව තරන් ගිහලා මෙයා මැරෙන්නේ නැතුව ඉතුරු වෙච්ච කෙනෙක්. එයා මගෙත් එක්ක කාමරේ හිටියා. ඒතකොට මේ කැම්පස් නෙමෙයි අත්තිරියේ ගෙදරක. එයා මේ මගේ චරිත රටාව දැකලා එයා මට දවසක් පොඩි බලපෑමක් කරලා කතාවට අල්ලගෙන මගෙන් ප්‍රශ්න කළා ඇහුවා මොනවටද මේ සැරසෙන්නේ කියලා. ඒතකොට එයා මට දීපු පාඩම තමයි මෙච්චර දුර ඇවිල්ලා මෙහෙම දෙයක් කරලා ජීවිතේ කඩාකප්පල් කරගන්න ඒවා මොකද මමත් විප්ලවය කරලා අවියායුධ ගන්න ගිහිල්ලා මට අයියලා දෙන්නෙක් නැතුණා අධ්‍යාපනය නැතුණා අද මම මෙතන ඉන්නවා. දැන් ඔයා මෙතෙන්ට ඇවිල්ලා ඔයාට වෙපන් දෙකයි ගන්න ඕන කිව්වා. මේක හරි ලස්සන කතාවක්. එයා ගන්න කිව්වේ පළවෙනි එක තමයි ඉංග්‍රීසි කතා කරන හැකියාව ගන්න කිව්වා. දෙවෙනි එක උපාධිය අරන් ඉවර කරන්න. ওই දෙක අරන් ওই දෙක යුද්ධ කරන්න කිව්වා. ඇත්තට මම අද මේ යුද්ධය තමයි කරන්නේ. මගෙන් කිසි කෙනෙක් මගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඉල්ලලා නැහැ අදට. කිසි කෙනෙක් මගේ සුසුවන් ආල්ලා නැහැ. මට ලොකුම සුසුකම උනේ මම හැමතැනම ඉංග්‍රීසියෙන් කතා කරේ ගිහිල්ලා. ඉතින් ඒක ලොකු පවර් එකක්. ඊට පස්සේ උපාධිය වුණුන්නේ මට ලයිෆ් ස්කිල්ස් තිබ්බා. සහ මම ඉගෙන ගත්ත කාර්යය ඉගෙන ගත්තා. ඉතින් මට ජොබ් එකක් ආපම ඒක කරන එක හරි ලේසි. ඉතින් සරලයි. ඉතින් ඒවත් එක්ක කියනවා. ඉතින් මම කියන්නේ වෛද්‍යවරුත් හැම කෙනෙක්ම දැන් මට වුණා හොඳ ලස්සන සිද්ධියක් මම මල්ලියට කියන්නම්. මේ ඊයේ මම හයිවේ එකේ එනකොට මාව කෙරොල්ල පිටින් නැවැත්තුවා. නවත්තපුවාම ඒ පොලිස් නිලධාරි මහත්මයා ඇවිල්ලා මගේ කාර් එක ඉස්සරහ හිටගෙන ඉන්නවා මම බැහැලා එනකන්. සාමාන්‍යයෙන් මං වැරද්දක් කරලා නැත්තම් මම බැහැලා යන්නේ නැහැ. වැරද්දක් කරත් මං හිතනවා මං වැරද්දට දඬුවම් විඳිනවා. ඒක නිසා නිලධාරියා එයාගේ රස්සාව කරන්න ඕන කියලා. ඉතින් එයා ඉතලා මම බැහැලා යන නිසා මගේ ගාවට ආවා. මම විදුර පාත් කරපුවාම එයා මට කිව්වා ලයිට් වැඩ කරන්නේ නැහැ කියලා. මං නැගිටලා ගිහලා බැලුවා. වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මං ඉතින් මට ලයිට් රෑට මට පේන්නේ වෙන කෙනෙකුට පේනොත් එහෙනම් ඉතින් ඔබතුමා දැක්ක ලොකු උදව්වක්. මොකද්ද ඊළඟ ක්‍රියාමාර්ගය කියලා. ලියන්න වෙනවා මහත්තයෝ කිව්වා. ඉතින් මං කිව්වා ඩියුටි එක කරන්න. ඊට පස්සේ මෙයා මට ලිව්වා දඩකොල රුපියල්. හැබැයි ලියාන යනකොට එයාට තේරුණා මම නීතියට ගරු කරන කෙනෙක්. හැබැයි තව පොලිස් නිලධාරි මාත්‍යෙක් ඉඳලා කිව්වා ඕකේ බ්‍රේක් ලයිට් වැඩ පාක් විතරයි වැඩ කරන්නේ නැත්තේ කියලා. ඒතකොට මට හිතුණා මේ මිනිස්සයා අර ලියන්න ගිය කෙනා ලියන එක අඩු කරානේ. ඊට පස්සේ මං අරයා ලිව්වට පස්සේ එයා ගාඩිල කතා කරලා මං කිව්වා ඔබතුමාට බොහොම ස්තුතියි. මේ රාජකාරී නීති ආකාරයෙන් කරා සහ බොහොම කාරුණිකව කරා. මගේ නංගිත් පොලිසියේ ASP කෙනෙක් උක් නෑගල. හැබැයි මම ඔබතුමාගේ රාජකාරී ඒතකොට කිව්වා මේක මෙහෙම නෙමෙයි මිනිස්සු වැරදි කරන්න ඔබතුමා බොහොම සාරදාන ඒක මේක කිව්වනම් අපේ පොලිසිය නංගි නිසා නෙමෙයි. මේක මේ කතා කරා නම් අපිට මේක මෙහෙම කරන්න ඕනේ නේ ඔබතුමා වගේ කෙනෙකුට. මම කියන්නේ ඒක කමක් නෑ. මම නංගි ඉන්නවා කියලා කිව්වේ. පස්සේ මේක මෙහෙමත් දැනගෙන මම නීතියට ගරු කරනවා කියන එක සහ ඔබතුමා රාජකාරී හරියට කරුවා කෙනෙක් කියලා මම දඩකොලෙත් අරගෙන ආවා. ඇවිල්ලා කඩුවලින් මං එළියට එනකොට එතනිත් පොලිස් නිලධාරි මහත්මයෙක් හිටියා. ඉතුමා මං බිල ගෙවලි වුණාට පස්සේ කතා කරලා මහත්තයා පොඩ්ඩක් විදුර පාත් කරන්න කියලා මට කිව්වා. මේ ලයිට් ටික පිච්චිලා හදා ගන්න කිව්වා. එයා මට දඩකොල එළියන්න ලෑස්ති වුණේ. ඉතින් එතන වෙනස. ඉතින් අපිට මිනිස්සු අඳුර ගන්න පුළුවන්. එතකොට අපි රාජකාරී ක්‍රියාත්මක කරනකොට මං කියන්නේ මේ කියන්නේ වැරදි කරපු කෙනෙකුට උනත් අපි යාට දඬුවම් දෙන්න අපි නිවැරදි මිනිස්සු නෙමෙයිනේ. එතකොට අපිට ඇත්තටම අපේ පෞද්ගලික ආවේගය ආරූඪ කරගන්න ඕනේ නැහැ කිසි කෙනෙකුගේ කිසි දෙයකට. ඉතින් හැබැයි ඉතින් මේ මට්ටමට එන්න වයසක් දැන් මට වයස 54ක්නේ. මමත් ওই දේ මගේ තරුණ කාලේ අවුරුදු 35 කරලා නෙමෙයි. හැබැයි අපි ඒක ඊළඟ පරපුරට කියලා දෙන්න ඕනේ. මේ වගේ වැඩසටහන ඇත්තටම හරිම වටිනවා මිනිස්සුන්ට මේ දේවල් තව කෙනකින් අහලා ආభాෂය ගන්න.
දරා ගැනීම කැපවීම ඉවසීම සැනසීම දරා ගැනීම කැපවීම ඉවසීම සැනසීම ලැබෙන්නෙම නිරෝගිකමින්. දැන්නේ ඔක්කොම එකට. ප්‍රාණජීව ලෙඩක් නැතුව ඉන්න. ඇත්තටම අපි ප්‍රාණ ටීවී නාලිකාව තුලින් උත්සාහ කරේ රොෂාන් අයියා අපි මේ ප්‍රාණ සම සහෘද කතිකාවක සහෘද කියන අදහසම ඔබට දැනෙනවා. ඔබයි මමයි අපි ඒකාත්මිකව ඔබේ ආත්මය ඔබ විධාරණය කරනවා තව කෙනෙකුට පණිවිඩයක් ගන්න. ඒ වගේම ඔබට නිදහස් වීමකුත් තියෙනවා. අපි ඒකයි විවෘත වීමක් තියෙනවා. අපි ප්‍රාණ සම කතිකාව තුළ ඇත්තටම එවැනි සම ආත්මයකට අපි කතා කරේ. ඒක කතා කරලා ඒ තියෙන පණිවිඩය කතා කරන්න අපි ඔබගේ ඒ සංවේදී භාවයට අදාළ ගොඩක් දේවල් කතා කරා. නමුත් ඔබේ වෘත්තියේ තව කොටසක් මට එක පණිවිඩයක් දැනගන්න අවශ්‍යයි. දැන් අපි ගොඩක් කලකට ඔබ නිර්මාණකරුවෙක්, වස්තු විද්‍යාඥයෙක්. එතකොට මෙතනදී දැන් ලංකාවේ ගොඩක් කලකට අපි මම වෘත්තියට අදාළව මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ගොඩක් කලකට අපි තියෙන ඉඩකඩ සීමිතයි. ගොඩක් කලකට අපි දැන් විශේෂයෙන්ම නාගරික පරිසරයන් ගත්තත් ග්‍රාමීය පරිසරයක් ගත්තත් අපිට ඉඩකඩම් බෙදිලා තා කුඩ ඉඩක තමයි අපි නිවසක් නිර්මාණය කරන්නේ සතුටින් ජීවත් වෙන්න බලාගෙන. එතකොට ඒකට දැන් බලපාන ප්‍රශ්නත් ගොඩාක් තියෙනවා. ඒකට බලශක්තියත් බලපාන්න ඕන, තිරසාර භාවයත් බලපාන්න ඕන. ඒකට කියන්නේ ඔබේ තියෙන විශේෂීත හැකියාවන් සහ ඔබ නිර්මාණය කරන දෙන නිර්මාණය තුළ තියෙන ගුණාංග මොනවද? මොකද ඇත්තටම ඔබ වැනි ඒ කියන්නේ අර පසුබිමක් සහිත පුද්ගලයෙක්ගෙන් යමක් කරගන්න ඉතා විශාල පිරිසක් ඉන්නවා. මම හැමතිස්සෙම හිතන්නේ මම ජීවිතේ සතුටින් මිටි කවද්ද කියලා හැමතිස්සෙම කල්පනා කරනවා. මම දකින්නේ ළමා කාලේ තමයි. ළමා කාලේ කොතනද මම සතුටුුනේ කියලා. ඉතින් මල්ලිත් එක්ක තාත්තත් එක්ක මම කුඹුර හිටපු වෙලාව. තාත්තා ගොවිතැන් කරනකොට තාත්තට තේ කරන් කුඹුරට ගියාම තේක දීලා පොල් කට්ටට වතුරයක් අරන් බීලා නියර දිගේ ඉඳගෙන ඉර බයින නගින දිහා බලන් ඉන්නවා. ඒ වෙලාව අනුවේ කොහොමත් අහස දිහා බලන් ඉන්න පුරුදු වෙලා මොකද වෙලත් එක්ක අහස අනන්තයට පේනවා. කිලවරේ ගස් වැටියත් එක්ක අහස තමයි පේන්නේ. ඉතින් මේ හැම තැනකම මම දැක්කේ මේ ගහකොළ ආලෝකය තමයි අපේ නිවීම කියලා. ඉතින් මම හිතනවා මිනිස්සුන්ට අපි හදලා දෙන්න ඕන නිර්මිත පරිසරයක් තුළින් හිතට ඉගිල්ලෙන්න ඉඩක්. නැතුව ලෝකෙට පේන්න බිත්ති ටිකක් නෙමෙයි. ඉතින් අද අපි මේ හැම දෙයක්ම අල්ලගෙන තින්නේ වැරදි තැනින් මිනිස්සු තව කෙනෙකුට පේන්න ගියක් හදනවා මිසක්. හුඟක් වෙලාවට යෙදෙන්නේ ඒ තමුන්ට ලැබිච්ච ඉඩේ පරිසරයට ආරාධනාවක් කරන විදිහේ දෙයක් කරගන්න. ඉතින් මම උත්සාහ කරන හැම වෙලාවෙම පර්චේස් 6කාරී 7කාරී 8කාරී මොකද 6නේ අපිට අඩුම හදන්න පුළුවන්. පර්චේස් 6කුණත් අපිට ඉර නගින බහින දිශාව දන්නවනම් ඊට පස්සේ අපි බිත්ති ටික හසුරු ගන්න විදිය දන්නවනම් එතකොට ජනෙල් ටික තියාගන්න දන්නවනම් ගහක් පොලක් හිටව ගන්න ඕන විදිය දන්නවනම් හෙවණැල්ල ගේ තුලට ඇවිදින්න ඉඩකඩක් සලස්සනවනම් ඕක තමයි ඇත්තටම ආකිටෙක්චර්. ඒක අමාරුයි. ඉතින් ලේසි දේ තමයි මිනිස්සු කරන්නේ. මිනිස්සු හුඟක් වෙලාවට ක්ලයන්ට් ඒ කියන්නේ සේවා දායකයම අපි ගාවට එනවා මැගසින් එකේ පින්තූරයක් අරගෙන මෙන්න විදි පෙට්ටියක් වගේ ගියක් මට මේ මෙන්න මේකක් තමයි ඕනේ කියලා. එතකොට මගේ ගාවට එන අයට මං කියනවා නෑ ඕක මම කරන්නේ නෑ. ඕක කරලා මට ඔකේ වගකීම ගන්න බෑ. මොකද ඕගොල්ලෝ ඕකේ ඕක නඩත්තු කරගන්න බෑ. ඕක හදාලා ඉවර කරගන්න බෑ. ඉතින් අරක තමයි මම යෝජනා කරන්නේ. පුළුවන් තරම් දුරට තමුන්ගේ ලැබිච්ච අවකාශය තුල අපි කියන එක ඩිසයින් එලිමන්ට්ස් කියලා. බිත්ති තමයි මේන් ඩිසයින් එලිමන්ට් එක. ඒවා කොහොමද හසුරවගන්නේ? සමාන්තරව තියාගන්න කොහොමද ස්ට්‍රක්චරලි සිම්පල් විදියට. වැඩි රවුම් දාලා දඟලන්නේ නැතුව කරගෙන මේ ආලෝකයේ වාතාශ්‍රය අරගෙන බඩු අඩු කරගෙන නිදාගන්න එනක් තිබ්බාම ඇති, ලියන්න මේසයක් තිබ්බාම ඇති, සාලෙට පුටු ටිකක් තිබ්බාම ඇති. ගොඩක් මිනිස්සු ගෙට ගෙනල්ලා දඟලා ගන්නේ නැතුව තමුන්ගේ අවශ්‍යතාවය පරිදි තමුන්ට ඇවිල්ලා නිවෙන්න තැනක්. දැන් මම ඉන්න ගෙදර පර්චස් 5මාරයි. මම පර්චස් 20 දැන් මෝල්ඩිව්ස් වල අයිලන්ඩ් එකක්ම ඩිසයින් කරා හෝටලෙට. ඒ හෝටලේ එක කාමරයක් මගේ ගේ වගේ දෙකක් විතර. හැබැයි මම හිතන්නේ එහෙම කරා කියලා මට එතන ඉන්න ඕනේ නැහැ. මට ඉන්න ඕනේ මමයි මගේ වෙරළයි දරුවයි එක්ක. එතකොටද අපි ඉන්නේ රැයට ගෙදරට. මම ගෙදර ආවට පස්සේ මම හුඟක් කාට කරන්නේ මේවා මගේ බිරිඳම මට හදලා දීපු දේවල්. මම සිංහල අවුරුද්දේ මේ පාරේ මගෙන් ඉල්ලුවේ ගෙදරට කෑම මේසෙකුත්. එයා පුටුවක ඩිසයින් එකක් දුන්නා. එයා ආකිටෙක්ට් මගේ බැච්මේට්. හැබැයි එයා ඒක ප්‍රැක්ටිස් කරන්නේ එයා ළමයාගේ දේවල් කරන මගේ දේවල් කරන ගෙදර ඉන්නවා. එයා කිව්වා සාලේ බිත්තියේ චිත්‍රයක් ඇඳලා දෙන්න කියලා. ඉතින් මං අවුරුද්දට එයාට තෑග්ගට දුන්නේ බිත්තිය ඇඳපු චිත්‍රේ.
ඉතින් දැන් එයා කෑම මේසේ සකස් කරලා මට තේක දීලා මං වාඩි වෙන එතනට මට ඒ චිත්‍රේ පේනවා. ඉතින් මම නොදැක්ක දෙයක් එයා කියන්නේ මම දැක්කා වුණාට මට දකින්න ඉඩ හදාගත්ත නෙවෙයි එයා ඉඩ හදලා තියලා තියෙනවා. එතකොට මේක වෙන්න ඕන ඒ ගෙදර පදිංචිවෙන්න ඉන්න කට්ටියක අදහස් උමාරු කරන ඒ කෙනාට කැමති. මට මතකයි මං දුවෝ එක්කන් ගියා ග්‍රහලෝකාගාරයට පොඩි කාලේ. ගිහිල්ලා එයා ග්‍රහලෝකාගාර උඩ බලන් ඉඳලා අර කළු පාට පසුබිමේ තරු දැකලා මට ඇවිල්ලා කිව්වා තාත්තේ මටත් ආසයි මේ රෑ අහස බලන් ඉඳෙන්න මේ ස්ලැබ් එක පේන්ට් කරලා දෙන්න කියලා අහසක් වගේ. ඊට පස්සේ අපි කළු පාට ගාලා තරුවෙන් දාලා ඉතින් එයාට ඒ අදහස බලන්නකෝ. ඉතින් දැන් එයා ලොකු වෙනකොට අපි තරු මකලා දැන් ආයෙ ස්ලැබ් එකේ තියෙනවා. දැන් එයාට බිත්ති චිත්‍රයක් ඇඳලා තියෙනවා. ඒතකොට මේ කාලයත් එක්ක වයසත් එක්ක වටපිටාවත් අපි කරන වැඩත් එක්ක ඉවෝල්ව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිණාමය වෙන්න පුළුවන් සරල පරිසරයක් අපි හදාගන්න. නැත්නම් ඔක කඩ කඩ හදන්න බෑ. ඒතකොට බිත්ති ටික එහිමයි. බිත්ති ටිකේ හැඩතල වලට අපි දාන දේවල්. එහි එතකොට වර්ණ හෝ වෙනත් පාවිච්චි වර්ණ කිරීමක් තියෙනවා. වර්ණ කියන්නේ හුඟක් වෙලාවට පරිසරයට ආවේනික වර්ණ. එර්ත් කලර්ස් කියලා අපි කියන්නේ. ඒවත් එක්ක වැඩ කරන තරමට ජීවිතේ සරලයි. වර්ණ වලින් ලොකු දෙයක් කරන්න බෑ ජීවිතේ සැහැල්ලු බවට. කරන්න පුළුවන් බඩු අඩුවීම සහ අපි ජීවත් වෙන රටාව තමයි. එතකොට අපිට හැමතිස්සෙම පවුලේ එකතු වෙන්න තැනක් තියෙන්න ඕන. කෑම මේස තමයි මම ඒක හිතන්නේ. ඊළඟට එක එක්කිනාට පර්සනල් ස්පේස් එකක් ඒ ඇතුලේ හැදෙන්න ඕන. එතකොට මම මගේ පොතපත ලියන මගේ කාමර කෑල්ලක් තියෙනවා. වයිෆ් අපි දෙන්නගේ මුදුවට කාමරයක් තියෙනවා. අපි දෙන්නගේ කාමරවල වයිෆ් මාරුවෙන් මාරුවට ඉනවා. ඉතින් එහෙම ඇවිල්ලා ඒක ඒ කෙනාගේ අනුව වෙන දෙයක්. මම යෝජනා කරන්නේ හුඟක් වෙලාට තමුන්ගේ අවශ්‍යතාවයට හදාගන්න. නිවස හරි මොනම දෙයක් මේ ලෝකයේත් එක්ක ලෝකෙට පේන එකක් හදන්න එපා කියලා. ඉන්ඩ් එකක් හදන්න පෙන්වන්න එක නෙමෙයි. ඉතින් හුඟක් වෙලාට අපි කරන්නේ පෙන්වන්න එකක් හදන එක තමයි. ඔක තවත් විශේෂිත කාරණයක් තියෙනවා ගොඩක් වෙලාට දැන් අපි දැන ගියාම දැන් ඔබ වැනි කියන්නේ ප්‍රවීණ පළපුරුද්ද සහිත අපි වාස්තු විද්‍යාඥයෙක්ගෙන් යම් තොරතුරක් අරගෙන ඒක නිර්මාණය කරන්න යන අතරතුරේදී ඊට පස්සේ ඔළුවට දා ගන්නවා තවත් මේකට සමගාමී කාරණා ටිකක්. මේකට ෆෙන් ෂුයි කියනවා. මේ වගේ තව තියෙන වාස්තු දෝෂ තියෙනවා. තව මේ වගේ ඒවා. ඉතින් මෙවැනි කාරණාවල යම් සත්‍යතාවය දැන් ඔගොල්ලෝ වහුවල ඔත්තේ ඉලක්ක ගණන් කියලා මේ ටිකක් හදන්න ගියාම මිනිස්සු අතර බලපාන තව විශාල කාරණා තියෙනවා. වහලවල් වල මුළු පරාල පරස් කියලා ගොඩක් දේවල් තියෙනවා. දැන් මේවා එකිනෙකාගෙන් එකිනෙකාටත් වෙනස්. දැන් 10 දෙනෙක් පෙන්නලා හොත් දෝෂ 10ක් තියෙනවා. ඉතින් මෙහි මොකද්ද පදනම සාමාන්‍ය? හැම දෙයකටම පදනමක් තියෙනවා. ඒ කියන්නේ දැන් පොළොව කැරගෙනවා. පොළොව එයාවට කැරක් කරගෙන ඉරවට යනවා. ඉරත් කැරගෙනවා. එයත් කැරක් කරගෙන එයාගේ වටේ යනවා. එතකොට අපිට හැමතිස්සෙම මේ විශ්වයේ රූපේ දකින්න බෑ ත්‍රිමාණයෙන් එළියට යන්නේ නැතුව. ත්‍රිමාණයෙන් එළියට යන්න බෑ හිත දියුණු කරන්න නැතුව. එතකොට හුඟක් අයගේ මතයක් තියෙන හිත දියුණු කරපුවාම මේ දිබ්බ චක්කුව කියන්නේ ඇහැට මසසට පේනවා කියලා නෑ. මසසට පේන්නේ මනසටයි පේන්නේ. මනස දියුණු වුණාම අපිට පුළුල් පරාසයක වැටහීමක් එනවා. එතකොට අපිට කාරණාවල සත්‍ය සත්‍යතාව පිළිබඳ යම්කිසි අවබෝධයක් එනවා. ඉතින් ওই අවබෝධය හැමෝටම ගන්න බෑ. ඒක නිසා තමයි බුදුහාමුදුරු කියන්නේ හැමෝටම අරියත් වෙන්න බෑ. ත්‍රිහේතුක උප්පත්තියක් තියෙන්න ඕනේ. මේ කාරණා තියෙන්න ඕනේ. මේ මඟ වඩන්න ඕනේ කියලා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ හිතන්නකෝ එහෙම ත්‍රිහේතුක උප්පත්තියක් නැති මම මේ කියන්නේ එක උදාහරණයක්. කෙනෙක් આવොත් එයාට නිවන් නෑ වගේ අපි හිතමු මේ සියලු දේ දැනගන්න වටපිටාව මානසිකත්වයක් නැති කෙනෙකුට කාගේරි උදව් ඕනේ. එහෙම උදව් අවශ්‍යත වෙච්ච වෙලාවට ඒ ශේෂ්ත්‍රයේ හදාරපු කෙනෙක් ඒ ශේෂ්ත්‍රයෙන් උදාහරණ අරගෙන දෙනවා. ඒතර ඒ දෙන කෙනාටත් ඒක හරිම කියලා කියන්නේ මේක හරියට දැන් නිවන තමුන් ගාව නම් තියෙන්නේ බුද්ධ දේශනාව හරියට කණ්ණාඩියක් වගේ. ත්‍රිපිටකයේ කණ්ණාඩිය නම් කණ්ණාඩියෙන් දැකලා මට මාව දැක්කනම් මම නිවන් දැක්කා. ඒ ත්‍රිපිටකයේ තුල ඒ නිවන නෑ මගේ එක. ඒ වගේ දැන් වාස්තු කියලා අපි බලන එක වාස්තු කියන ශිල්පය හදාරපු කෙනා සාපේක්ෂතාවයක් අරගෙන කතා කරනකොට ඒක තුල අපි පිහිටන්නේ නැහැ. හැබැයි මේ සාපේක්ෂතාවය හරියට ඉර සාපේක්ෂ කරපුවාම ඉර වටේ පෘථිවිය කැරගෙනවා වගේ. අපිට යම්කිසි සාපේක්ෂ කණුටියක් මත යම් මූලධර්ම මේකට ආදේශ කරගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කිව්වා නිවසක් නිර්මාණය කරද්දී ඉරේ ගමන් මඟ. ඒකට නැගරින් නැගලා බැස්නායතින් බහැලා යනකොට අපි නැගරිනට ඉන්න කැමති නැහැ. මොකද නැගරින් දුක් විඳිනවා. බස්නායති දැම්මොත් බහින ඉරෙන් දුක් විඳිනවා. ඒක නිසා හැමතිස්සෙම නිවස කරකවලා දිසා ඔකට යොමු කරලා තමයි නිර්මාණය කරන්නේ. අපිට කියන එක ඊශාන දිශාවට ගෙදරට ඇතුළු වීම හොඳයි කියලා වාස්තුල කියනවා. ඒක හරියට මම මෙහෙම උදාහරණයක් අරන් කිව්වොත් අපිට මිහිඳු ආඳුරු ලංකාවට වැඩියයි කියලා අපිට ඉතිහාසයේ කියනවා. ඉතින් එහෙම කිව්වා මිහිඳු ආඳුරු ඉස්ලාම දේශනා කරේ දේවදූත සූත්‍රය කියලා කියනවා මේ රටවැසියන්ට. චුල්ලාතිපදම සූත්‍රය දේශනා කරනවා කියනවා දේවනාපිස රජුට. ඉතින් දේවදූත සූත්‍රයේ තියෙන අපාය බය. එතකොට මිනිස්සුන්ට බය කියන එක හරහා තමයි විනය ඇති කරන්න පුළුවන්.
ඒ කියන්නේ හමුදාවට ගියාම වුණත් ඉස්සෙල්ලාම මේ විනය දෙනකොට ඉස්සෙල්ලා නායකයෙක් කෙරෙහි බයක් ඇති කරනවා සාජන්ට් කෙරෙහි. සාජන්ට්ගේ අනට යන්න ඕන. ඒ වගේ මිනිසුන්ට බය ඇති කරන්න විවිධ දේවල් කියලා තිබ්බට සර්ව සාධාරණ කාරණා කිහිපයක් තියෙනවා. එතකොට ඉරේ ගමන් මගත් එක්ක අපි පොළොවේ පිහිටන අපි හදන ස්ට්‍රක්චර් එක හදාගන්න එක වටිනවා. ඉතින් ඒකට දීලා තියෙන නියමන ටික ඔය වාස්තු විද්‍යාව තුල, ෆෙන් ෂුයි තුල ඔක්කොගෙම තුල තියෙනවා. දැන් ඒවා හදාරගෙන අපිට කිසි දෙයක් පරතරයට හදාරන්න බැරි වුණාට අපිට යම්කිසි අවබෝධයක් ගත්ත එක මේ හැම දෙයක්ම මෙන්න මේ දර්ශනය මත පදනම් වෙච්ච පොදු නියාමනයක්. දැන් ඔය මුදුන් යටලිය යට දොළුවස තියන්න එපා කියන්නේ ඒකේ ස්ට්‍රක්චරල් නෝම් එකක් තියෙනවා. බල ත්‍රිකෝණයක් ඇදලා ඒකේ වේට් එක අර ආපුවම ඒක කැඩෙන්න බලනවා. ඊට පස්සේ කුරුස බිත්තියක් තියන්න එපා කියනවා. අපි දන්නා මේ පැත්තෙන් බිත්තියක් කියලා ගල් ටික රින් ගලා අනිත් පැත්තෙන් ගල් ටික රින් එක ගල් බිත්ති දෙකකට රින් ගන්න ඉඩක් නැති වෙනවා. ඒකට බිත්ති දෙකක් හැමතිස්සෙම ඉන්ඩිපෙන්ඩන්ට්. ඒක තල්ලුවක් දාපුවම පෙරලෙන්න බලනවා. ඒතර හොඳ ස්ට්‍රක්චරල් බොන්ඩ් එකක් එතන නෑ. හැබැයි කොන්ක්‍රීට් කණුවක් තියෙන තැන හතර පැත්තෙන් බිත්ති වල වැදුණා කියලා කිසි ප්‍රශ්නයක් නෑ. දැන් අද කණු වලට බිත්ති හේතු වෙනවා. ඉතින් ඒක නිසා කාලයත් එක්ක විද්‍යාවත් එක්ක තාක්ෂණයත් එක්ක ඒව වෙනස් වෙනවා. ඉතින් අර අපිට ඒකෙම ඉල්ල ඉන්න බෑ. හැබැයි ඉර නැගටිරින් ඇවිල්ලා බස්නාරින් බයින්න කියන ලංකාවට තිබ්බට වෙන තැනකට අපිට බස්නාරින් පැත්තෙන් ඉර නගින්න පුළුවන්. ඒ වගේ දැන් ලංකාවෙත් ගත්තාම උතුරු දකුණ ගත්තාම දැන් කොළඹට ඉර බහිනවනේ. අපි අනිත් පැත්ත ඉර පොළවිල් වලට යනකොට වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඒකෙදි අපිට මේ අපේ හිතට විශ්වාස නම් අපි කරන දේ යහපත් නම් ඒ අනුව කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට හැම දෙයකටම සීමාවක් තියෙන එක හොඳයි. ඔය දැන් ගොඩක් කලාට රෝෂණය දැන් ප්‍රශ්න තියෙන දැන් කමහරු ගේ දිග පැලල මැනලා මේකේ බ්‍රහ්මපාදය කියයි. ගිනි කතුර කියයි. දැන් ඔය කියන්නේ සමහර විට දැන් කුස්සිය වැසිකිලි වලකට මෙහෙම වෙන්න ඕනේ. දැන් ඔළුවට උඩින් වැසිකිලියක් තියෙනවා. ඒක දැන් අපි දැන් මහල් නිවාසයක් හදනකොට දැන් සමහර වෙලාවට ওই ගැටලුව තියෙනවා. දැන් ඕක ගොඩාක් මිනිස්සු ඒක අවසානයේ Taman ජීවත් වෙන නිවසේ අඩුපාණු Tamanගේ මානසික ව්‍යාධියක් බවට පත් කරගන්නවා. ඇත්තට මහල් නිවාසයක් නිවසක් වෙන්නේ නැහැ. අපි එළියට බහින්නේ නැහැ. මහල් නිවාසයක බහින්නේ කොරිඩෝරයකට. එතකොට ඒක හිරගයක්. එතකොට හිරගයක වාස්තු නැහැ. අපි ඇත්තටම වාස්තු කියලා ගයක් හදනවා කියලා කරන්නේ අපි මිදුලක් තියෙන. එතකොට බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය කියන දෙකක් තියෙන ඉරේ එළියට නිරාවරණය වෙන්න අපි ඇත්තටම නිදාසේ ඇවිදින තැනක්. ඒතකොට ඒක පර්චේස් හයක උනත් කමන්නේ ඇපාර්ට්මන්ට් එක ලොකුට තිබ්බට ඒක කොරිඩෝරයකට බහිනවට වඩා අරක හොඳයි. ඉතින් මම කියන්නේ දැන් ඇපාර්ට්මන්ට් එකේ උඩ ටොයිලට් එක තිබ්බට ඒ ටොයිලට් එකේ මේකට බලපන්න නැද්ද කියන එක පැත්තක දැම්මත් ඇපාර්ට්මන්ට් එක ඇතුළේ යන එක තුලම අපි හිරගයක් සල්ලි දීලා ගන්න එකක්. ඉතින් එතන ඒ සංකල්පයට යන්නට කලින් මිනිස්සු තීරණය කරනවා. ඊළඟට හැම දෙයකටම කොළඹට එන එකයි. ඉතින් මේක අපේ බිස්නස් වලට පාඩුයි. ඇපාර්ට්මන්ට් කරලා විකුණ ගන්න බැරි වෙන මෙහෙම කිව්වොත්. ඒ වුණාට එහෙම නෙමෙයි මම කියන්නේ ඇපාර්ට්මන්ට් එක ඉන්න තැන වෙන්න ඕනේ නැහැ. අනිත් එක මිනිස්සු කොච්චර දේවල් බලලා හැදුවත් මිනිස්සු වැඩිපුරම ඉන්නේ මහපාරේ. රස්සාව කරන තැන. එතකොට ඔය කිසි රැකවරණයක් ඔය එක තැනක නෑ. අර නිදා ගන්න ගිහිල්ලා ඇඳට ඔළුව දාන්න පැත්ත විතරක් හිතාගත්තා නම් ඇති වගේ කියලා මතයක් මට තියෙනවා. මොකද දැන් ඔය වාස්තු විද්‍යාවේදී කියනවා උතුරට ඔළුව දාන්න එපා කියනවා. දකුණට ඔළුව දාන්න හොඳයි කියනවා. ඒතකොට ඒකට අපිට මතකයි මේ සාමාන්‍ය පෙළ විද්‍යාව කරනකොට චුම්බක උතුර සහ චුම්බක දකුණ කියලා ඒකට බල රේඛා වීදීමක් තියෙනවා. ඒතකොට මේ පෘථිවියේ බල රේඛා වීදන රටාවක් තියෙනවා. ඒතකොට පොළොවට සමාන්තරව අපි වැටුණාට පස්සේ ඔළුව ඒ කියන දිශාවට තිබ්බහම අපේ ලේ ගමනට ඒකේ බලපෑමක් තියෙනවා කියන එක හිතන්න පුළුවන්. හැබැයි විද්‍යාත්මක ඔප්පු කරපු එකක් කොහෙවත් හොයන්න බෑ. හැබැයි මේ බලපෑම් නැහැ කියලා අපිට කිසි වෙලාවක කියන්න බෑ. දැන් උදාහරණයකට ඉස්සරහත් මතකද අපි මෙහෙම කළා 50 අතගාලා 50 ගලපුවාම ඔව් ඒ ස්ටැටික් ෆීල්ඩ් එකක් හැදෙනවා. එතකොට මේ අපි මේ මම ඉන්නවා කියලා හිතාගෙන අල්ලගත්තු තැන මේ ප්‍රශ්න ටික හදා ගන්නවා මිසක් එහෙම නැතුව මේක මෙහෙම එකක් මේ පද්ධතිය මේ යන රටාවට අපි අනුගමනය වෙන්න ඕන කියන එක දැනගත්තාම ඇති. එතකොට ඒ අනුගමනය වීම තුලම තියෙන්නේ ඇත්තටම දැන් අපි ඔය මෝරපිරිත කියනවා කියලා සූර්ය වන්දනාවක් කරනවානේ. ඒක බුද්ධ දේශනාව නෙමෙයි බුදුහාමුදුරන්ගේ බෝසත්ත්ව කාලයක වෙච්ච කතාවකට අදාළව දේශනා කරපු පිරිත් දේශනාව. ඒකේ කරන්නේ ඉරු දෙවියෝ වඳින එක. උදේට ප්‍රභාස්ව කරන මේ ඉරු දෙවියන්ට ආශිර්වාද මාව රැක දේවා කියලා එහෙම කියලා එනවා. ඉතින් ඒක කිව්ව කියලා වරදක් නැහැ නේ. ඒකට අඩු ගානේ සුභාදාම ගැන ආකල්පයක් හැඟීමක් ඇති වෙනවා ඉර ගැන ඉරේ ආලෝකය ගැන කෘතඥතාවයක්. දැන් හිතන්නකෝ ඉරේ ආලෝකය නැත්තම් ප්‍රභා සංශ්ලේෂණය නැහැ. ගස් නැත්තම් ප්‍රභා සංශ්ලේෂණය නැහැ. ප්‍රභා සංශ්ලේෂණය නැත්තම් ඔක්සිජන් නැහැ. ඔක්සිජන් නැත්තම් අපිට ජීවේ නැහැ. එතකොට මේක මේ පද්ධතිය එක කොටසක් විතර ඒක මේ මගේ කරගෙන මගේ කඩා ගන්න ගියාම තමයි ප්‍රශ්නේ. ඉතින් මම කියන්නේ එච්චර ලොකුට හිතන්නේ නැතුව සරලව ගත්තොත් වාස්තු බලන්න ඕන නම් බලන්න. හැබැයි රට වටේ කියලා වාස්තු බලන්න එපා. ෆෙන් ෂුයි බලන්න ඕන නම් බලන්න.
රටවට ඊළ බලන්න එපා. එක තැනකින් තෘප්තිමත් වෙන්න. දැන් හිතන්නකෝ අපි කසාදයක් බැනලා එක බිරිඳක් ගත්තට පස්සේ එයා හරියට තව කෙනෙක් ගාවට යනවා විසඳෙන්නේ නැහැ. ඒ වගේ අපිට නොදන්න ප්‍රශ්නයක නොදන්න දේ කවදාවත් දැනගන්න වෙන්නේ නැහැ. පුද්ගලයෙකුට තව පුද්ගලයෙක් 100ක් දැනගන්න බෑ. අපි දැනගත්ත හැකි ඒ පුද්ගලයාට සාපේක්ෂව. ඒ වගේ දැනීම ප්‍රමාණවත්. ඒකට අපිට ජීවිත කාලයක් නෑ අපිට ගෙවල් හදා දෙන්න. ඒක හදාගන්න එක ගෙදර එකපාරක් බලාගත්තාම ඇති. ඊට පස්සේ ජීවිතේ ප්‍රශ්න එනවා. ප්‍රශ්න එනවට එකම විසඳුම තමයි ධාර්මික වෙන එක. මං කියන්නේ මිනිස්සු ඒක තුල අපිට ඇත්තටම හොඳ සමාජ පද්ධතියක් හැදෙනවා. අපේ දරුවන්ට හොඳ පෙනෙන විදිහ අපි සංවරශීලී ජීවන රටාවක් තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ අපි තුල ගොඩනගා ගන්න සාර ධර්ම. ඉතින් මං කියන්නේ සාර ධර්ම ගොඩනගෙන පරිසරයක් නිර්මාණය කිරීම තමයි නිර්මිත පරිසරය කරන්නා තුලින් වෙන්න ඕන. ඉතින් ඒකට අපි කලබලකාරී වර්ණ රටා දීලා, හැඩතල දීලා, දඟලලා කරන ඒ දැඟලිල්ලම ආයේ හිතට බාධාක් වෙනවා කියන එක තමයි මගේ මතය. මගේ නිර්මාණ තුල නම් මම බොහොම සරල දේවල් කරන්නේ. earth colors පාවිච්චි කරන්නේ. ඉරේලියයි හෙවණැල්ලයි තමයි ගන්න. ඒක තමයි. ඇත්තටම මේ අපි ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන ඔබ කිව්ව කාරණාව අතිශය සංකීර්ණ සහ අතිශය වැදගත් කරන අපි ජීවිතේ වැඩි හරියක් ඉන්නේ පාරේ. අපිට ඇත්තටම දවසේ ඒ තියෙන රාජකාරී ප්‍රමාණය කරාට පස්සේ ඇත්තටම අපි සැනසෙල්ලේ ඉන්න අවසාන පැය කීපේ නිදා ගන්න මොහොත. එතකොට අපි ගෙදරක රැඳෙන්නේ ඇත්තටම ගත්තොත් සාමාන්‍ය වෘත්තිකෙක් සාමාන්‍යයෙන් ගෙදරක රැඳෙන්නේම ඇත්තටම දවසේ 3න් 1යි. තුරු 3න් 2ම අපි එළියේ ඉන්නේ. උදේ 6ට ගෙදර ගිය පුදුලා සමහර 10ට වගේ තමයි දැන් මේ තියෙන රටාව තුල අපි රැඳෙන්නේ. ඒක නිසා අපි ඔබට විරුද්ධ ආරාධනාවක් කරන්නේ ඔබ ජීවත් වෙන නිවස වැඩි දියුණු කරනවා නම් ඔබ අලුත් නිවසකට යනවා නම් මේකට ඒ ආත්මීය සංකල්ප තියෙන සබා දහමත් එක්ක බැඳුණු සංකල්ප තියෙන වෙනස් මානයකින් හිතන එවැනි නිර්මාපකෙක් ඔබේ ඒ වැඩසටහන සඳහා එකතු කරගන්න අපට නිසකවම යෝජනා කරන්නට පුළුවන්. එවැනි වැඩකට සුදුසුම හොඳම පුද්ගලයෙක් අපේ වාස්තු විද්‍යාඥ රෝෂාන් චන්ද්‍රරත්න මැතිතුමා. අපි විවෘත ආරාධනාවක් කරන ඔබතුමාගේ ඒ පණිවිඩයක් ඔබ සම්බන්ධ කරගන්න පුළුවන් ආයතනයක්. ඔබේ ආයතනය ඔබ සම්බන්ධ කර ඇති ආකාරය පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයාට කියන්න. මාව පෞද්ගලිකව සම්බන්ධ නොවුනත් මං YouTube channel එකක් හදලා තියෙනවා. මං එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඊළඟ පරපුර මේ කම්පියුටර් එකට අහු වෙන්නේ නැතුව, ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වලට යන්නේ නැතුව තමුන් තුළ හැකියාව දිනු කරගන්න චිත්‍රයක් අඳින්න, සංගීතය පොඩ්ඩක් කරන්න. ඉතින් මට අඳින්න පුළුවන් චිත්‍ර නිසා මං චිත්‍ර වලින් නිර්මාණ කරන හැටි එහෙම දීලා තිනවා කට්ටියට බලන්න. ඒක ළමයින්ට සහ කියන්නේ ඒ තරුණ පරපුරට. මාව සම්බන්ධ කරගන්නවා නම් මගේ දුරකථන අංකය තියෙනවා 011 22 7.0 22 7.3 011 227 223 ආයේ 0.7 මම මේක ඉංග්‍රීසියෙන් මට නැත්තම් අංකේ වරදිනවා 0703879 ඔබගේ ආයතනයේ ආයතනය RC ආකි ප්‍රයිවට් ලිමිටඩ්. අපි ඉන්නේ මාළඹේ. ඉතින් මගේ ආයතන තම මෙහෙම දෙයක්ත් කරනවා. දැන් AutoCAD drawing අඳින්න නැතුව. දැන් සාමාන්‍යයෙන් හිතන්න කෙනෙක්ට ගයක් හදාගන්න ඕන නම් එයාගේ ඉඩමේ සරල වාස්තු ටික බලලා දල සටහනක් ඇඳලා දෙන එක මම සේවයක් හැටියට කරනවා මේ සාමාන්‍ය තරුණයන්ට. ඒ කියන්නේ වයසට ගියාට නෙමෙයි, හම්බ කරලා සල්ලි කොට ගාගත්තාට නෙමෙයි. දැන් කසාදයක් බෙදලා ළමුන්ට කියලා ගයක් හදාගන්න අමාරුවෙන් වෙහෙසෙන තරුණ කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ ගිඩමට මම මේ දල සැලැස්මක් ඇඳලා දෙනවා. ඒ කියන්නේ ඒක උදව්වක් හැටියට කරන්නේ. ඒක ඒගොල්ලෝ ඊට පස්සේ කැමති කෙනෙකුට දීලා AutoCAD කරන ගියාට කමක් නැහැ. ඉතින් ඒ වගේ මොකද ඒක සේවයක් අපෙන් වෙන්න ඕන එකක්. නැත්තම් අපි හැමදේම සල්ලි වලට කරොත් හොඳ රසයක් තියෙන කෙනෙකුට සල්ලි නැත්තම් එයාට ඒ ඉදේට ප්‍රවේශයක් නැහැ. ඉතින් මම ඒ දේ කරනවා. ඉතින් ඒක නිසා අපි ඉතා අපිට සංවේදී කතිකාවතකට අපි යමුණා. අපි පටන් ගත්තේ ඔබගේ ජීවන ගමන ඒ ඉතා පරමාදර්ශී කියලා මම කියන්නේ නෑ. නමුත් ඒට ආදර්ශයක් ඒ තුල තියෙනවා. මොකද ඇත්තටම අපිට ගොඩක් වෙලාවට තියෙන අපි රටේ අපි ආණ්ඩු මාරු කරන්නෙත්, අපේ රටේ පාලකයෝ මාරු කරන්නෙත්, අපේ රටේ ගුරුවරු වෛද්‍යවරු අපි හොයන්නෙත් ওই පරමාදර්ශී කතාව තුල. නමුත් එයම යම් මොහොතක බිඳ වැටුනහම ඒ අපිට බොහොම වේදනාකාරී අත්දැකීමක් එනවා. නමුත් ඔබේ කතාවත් කෙනෙකුට ගන්නට පුළුවන් හොඳ ආදර්ශයක් තියෙනවා. ඒ කියන්නේ එහි පණිවිඩය කිසි තැනක කිසි දෙයක් බැහැයි නැහැයි කියලා නවතින්න එපා. ඔබට ඉලක්ක සහගතව යන්න පුළුවන්. ගමනක් යන්නට පුළුවන්. අවසානයේ මම ඔබගෙන් අහන්නේ ඔබ එහෙම ආපු ගමනේ මේ වෙලාවෙත් ඔබ හා සමානව මමත් එවැනි පුද්ගලයෙක්. අපි බොහොම පහළ තැනකින් පටන් අරගෙන අපි ජීවිතේ බොහොම අධ්‍යාපනය හරහා තමයි මේ ගමන අපි ඉදිරියට එන්නේ. මේ පුටුවල වාඩි වුණු මේ වැඩසටහන් ගණනාවකටම කතිකා කරපු බොහෝ දෙනෙක් එවැනි පිරිස් අපි අතර මේ ගොනු කරන්නේ එවැනි සංවේදී මිනිසුන්
කොට්ටාසයක අත්දැකීම් ප්‍රාණ ටීවී නාලිකාව හරහා ජනගත කරන්නට යම් දිනයක ඔබේ YouTube නාලිකාවේ ඒ දැනුම බෙදාගත්තා වගේම මේ සංවේදී කතා බහත් අපි හිතමු 1000කට 2000කට දැක්කොත් දෙදෙනෙක්වත් හැදුනොත් දෙදෙනෙකුට හෝ ප්‍රයෝජනයක් වුණොත් මම හිතන්නේ අපේ ප්‍රතිඵලයක් තියේවි. අනිවාර්යෙන් තියෙයි මල්ලි. මොකද මේ මම හිතුවේ මෙහෙම දෙයක් කතා කරන්න අවස්ථාවක් කවදාවත් ගොඩනැගිලා කියලා. මොකද දැන් මගේ YouTube නාලිකාව මම කරන සේවයට වඩා දෙයක් මම හිතනවා ඕගොල්ලෝ කරනවා. මොකද මගේ නාලිකාවේ තියෙන්නේ ළමයින්ට ඒගොල්ලෝ අනාගතය හදාගන්න ඒගොල්ලෝ අනාගතේ කියන්නේ මේ කම්පියුටර් එක ෆෝන් එක පාවිච්චි කරන දේදී අපි බලන්න ඉදින්න ඕන මොනවද කියන දෙයට පෙළ ගැස්වීමක් තමයි තියෙන්නේ. දැන් ඔයාගේ මේ කතිකාවත මිනිස්සුන්ට ජීවිතේ ධෛර්යය හදාගන්න. වයසට ගිය කෙනෙකුට ආපහු වෙරලා ජීවිතේ දිහා ලස්සනට බලන්න ඉඩක් කරලා දෙන තැනක් කියලා මට හරි සතුටුයි ඇත්තට මේ අවස්ථාව ලැබීම ගැන. මම ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අභියෝගාත්මක කටයුත්තක් කරගෙන යාම ගැන. ඔව් අවසාන වශයෙන් රොෂාන අපි පණිවිඩයක් තියෙනවා. දැන් ඔබ එක්තරා ආකාරයකට දැන් අපි කියන වාස්තු විද්‍යාව කියන විෂයම ඇත්තටම Tamanට නිදහසේ ස්වාධීනව ජීවනෝපායක් කරගෙන ඉන්න රටට සේවයක් කරන්න අනිත් මිනිසෙකුට සේවයක් කරන්න පුළුවන් විෂයක්. ඔබ එය ඉතා අසීරු ගමනකින් යම් තැනකට ඇවිල්ලා ඉන්න. ඔබ එය තවත් විශාල පිරිසකට කතිකාචාර්යවරයෙකු දිහට බාහිර කතිකාචාර්ය ආයතන ගණනාවක දරුවන්ට. එතකොට මේ විෂයේ යෙදෙන කෙනෙකුට ඔබට දෙන්න තියෙන පණිවිඩය සහ ඔබ පුරවැසියෙකු ලෙස අවසානයේ රටට දෙන්න පණිවිඩයකින් අපි මෙය සමාප්ත කරමු. ඔව්. විෂය හැටියට මල්ලි මම හිතන්නේ මේක තමයි කෙනෙකුට කරන්න ලැබෙනවා නම් ලැබෙන ලොකුම භාග්‍යය. කියන්නේ නිර්මිත පරිසරය කියන්නේ කිසි කෙනෙකුට අවස්ථාවක් හම්බෙන්නේ මේ අවකාශයෙන් ඉඩක් අරන් ඒකේ කෑලි කපලා වැඩක් කරන්න. ඒතකොට මේ ලැබිච්ච අවකාශය තුල අපි විනාශකාරී දෙයක් කරොත් ඒක සාපයක් වෙනවා. ඉතින් ඒක ලොකු වගකීමක්. ඉතින් ඒක නිසා කෙනෙකුට හිතෙනවා නම් මේ අවකාශය ආකාශ ලෝකේ බුදුහාමුදුරු කියපේ ඒ ආකාශ ලෝකයේ තුර පරිසරය නිර්මාණය කරනකොට කෙනෙක්ගේ නිවීම ඒක තුලින් මතු කරලා දෙන්න පුළුවන් අභියෝගය බාර ගන්න කැමති කෙනෙකුට මම හිතනවා මේක හොඳ ප්‍රවේශයක්. ඊළඟට රටවැසි කෙටිට මම යෝජනා කරන්නේ මම හිතන්නේ විශ්ව ජීවියෙක් කියලා මම කියන්නේ අපි මේ විශ්ව එක පද්ධතියක් ඔයත් මමත් අපි හුස්ම ගන්න එක හුස්ම අපේ නාය හරහාවිල්ලා අපේ හැම ශරීරේ පුරා දොලා එළියට යනවා. එතකොට අපිට වෙන් කරගන්න තැනක් සීමාවක් කොහෙවත් නැහැ. ඒක නිසා ඒ සීමා නැතුව ජීවත් වෙන්න කියන එක තමයි හැම මිනිසියෙකින්ම මම ඉල්ලන්නේ. මනුෂ්‍යත්වයේ පෙරදරි කරගෙන ආදරේ කරුණාව ගොඩනගා ගන්න කියලා. මොකද මාත් ආදරේ කරුණාව ගොඩනගා ගත්තේ මගේ හිත ඇතුලේ තිබ්බ දේ ඒක ඔපනව ගන්න මට මිනිස්සු හම්බුණා. ඉතින් අපේ ඇතුලේ තියෙනවනේ අනිවාර්යෙන් එක මිනිසෙක් හම්බුණා නේ. ඉතින් අපි ඒක එළියට එනවා. ඒ එක මිනිසෙක් හම්බ වෙනකන් ඉවසන්න කියන එක තමයි කියන්නේ. අපි සංසාරේ පුරා ඇදී එන ගමනක අපි විවිධ නවතැන්වල නැවතිලා විවිධ දේවල් උත්සාහ කරනවා. ප්‍රාණ ටීවී නාලිකාව තුලිනුත් මේ මුණ ගැහෙන බොහෝ සංවේදී හදවත් අපි උත්සාහ කරන්නේ එවැනි කතිකාවතක් ගොඩනගන්න. අපි උත්සාහ කරමු මේ නිවීම, මේ එතරවීම, මේ සමාප්තිය අපි දන්නේ නැහැ. ඔබ කියව පරිදිම දර්පණයක් ඉදිරියේ අපිට අපිම පෙනෙන දිනයක් ඒවි. එතෙක් අපි මේ ගමන යමු. ඔබ සියලුම දෙනාට සුබ දවසක්. අපි සමග මේ දායකත්වයේ දුන්නු රොෂාන් චන්ද්‍රරත්න මැතිතුමන්ට, රොෂාන් අයියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබගේ දැනුම තවදුරටත් සමාජගත කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.